Yo, welcome to Podcast, the chillest podcast in Sri Lanka. I am Noah. I am Chana. අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන හොඳ ඒ වගේම නරක වගේම ගොම් වැඩ ගැන. එහෙම නේද? ඔව් දැන් පොඩ්ඩක් හිතපන් වීල් එක යද්දි වීල් එක අංකර් ඒක ඔගේ කතාව කියන්නේ නැත්නම් කොහොමද ආතල්ලේ? ඒක මචං මෙහෙමයි. ඌ කැමති නෑ උඹ වලේ වැටෙනවද? එහෙම වෙන්නත් පුළුවන්. උට කතා කරන්න එකක් නැහැ වෙන්නත් පුළුවන්. ඔව් ඉතින් ඒවනේ තේරුම් නැහැ නේ මම කියනවා අහන් ඉන්නේ. එහෙම බායවනේ. එහෙම කේස් මම වගේ නම් අහන් ඉන්නේ නැහැ සිරාවට. අන්න ඒ එච්චෙට් එක ගත්තා කන්දේ කින්දක් කියෝ. ඒ වගේ තමයි. ඌ කියවනා ඔව් කී ඉන්න. එච්චර. අන්න ඒ වගේ තමයි. ලංකාවේ මිනිස්සුන්ගේ හොදක් තියෙනවා, නරකක් තියෙනවා, පිස්සු වැඩක් තියෙනවා. අපි අද ඒව ගැන කතා කරමු. යම්බර. මුලින්ම ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන හොඳම දේ තමයි මොකද ඒ කියන්නේ සමාජීය බොන්ඩ් එක. එහෙනේ. කනද? කන්නත් පුළුවන්. මිනිහෙක් කන්නත් පුළුවන්. මිනිහෙක් හදන්නත් පුළුවන්. හරි. දැන් හිතපන් ශ්‍රමදානයක් කරේ සීන් එකක් කියලා. දැන් කට්ටියම ගමේම කට්ටිය සෙට් වෙලා පාරක් සුද්ධ කරලා මන්න ගන්න ඒව කරේ. මූ වැරදිලා ඉපදිච්ච පාර සුද්ධ ගන්න නැහැ ඉතින් යකෝ මේ අපිට පඩියක් දෙන්න පාර සුද්ධ ගන්න. හරි මූ වැරදිලා ඉපදිච්ච මූ ලංකාවේ නේ මොකෙන් ඇති වැටකුත් නැහැ. මොන සිරාරෝ දේරුවත් නැහැ. ඒකට මම කියන්නේ මම මිනිස්සු එකතු වෙලා එතන දැක්කම නිකන් එන උඹ යනවනේ නේ. එන ඔව් මම යනවා. මම සහභාගීත්වය මම ඔබ දන්නවනේ සහභාගීත්වය වැදගත්. ඉතින් මේ ඒකින්ද එතන සෑහෙන වෙනම සීන් එකක් තියෙන ඒ වගේ තැන්වල. සීන් එක. එතන වෙනවා සීන් එක. ආ එතන වෙනම සීන් එකක්. ඒ සීනුත් තියෙනවා. ඒ සීනුත් තියෙනවා. කිල් එක්ක වගේ ආවම මු සීන් එකක් දාලා ඒ සීන් එක. ඒව සීන් එක. ඒ සීන් වල මම නෑ. විපාකෙ ඉන්නේ. ඔව් මූ නෑ මුගේ කවුරු හරි ඉන්නවා ඒක. ආ මොකද මෝ තමයි ඉන්නේ සමහර. හරි දැන් අපි ඒක ඒක සීන් එක. ඒක ඇති සීන් අපි කතා කරමු අරක් ගැන. දැන් එහෙම මිනිස්සු එකතු වෙලා නේද එහෙම නේද ඉස්සර. ඔයාලා මොනවද කියන කියන්නේ? මන්න යන්නේ නැහැ ඉතින් ඒක තේරුම් ගන්න නෑ නැහැ. මම හිතන්නේ හොඳයි. හොඳයි සිරාට හොඳයි ඒක. කට්ටිය එකතු වෙලා වැඩ කරනවා කියන්නේ හොඳයි. ඇයි ඇයි කියන්නේ ඉතින් මේ හොඳයි ඉතින්. මං යන්නේ නැහැ වෙනම කතාවක් හොඳයි ඉතින් මිනිස්සු එකතු වෙලා වැඩ කරනවා කියන්නේ හොඳයි. මෙයා කියනවා නම් හොඳයි. දැන් මං වගේ සමාදාන දැන් මං කිව්වෝ ගේ පේන් කරන්න ඉන්නවා මූ වෙන්නේ නැහැ මූ කාලා බීලා යනවා. මූ පේන් කරගන්නේ අර ඔබ පේන් කරලා ලස්සනයි කියන එක හරියන්නේ නැහැ කියේ ඔය මූ කියන්නේ. කාලා බීලා දෙන දෙයක් කාලා යයි. සහභාගී අපි යන්නම් ඇන්ටි අපි යන්නම් මචං කියලා යයි. සහභාගීත්වය තමයි වැදගත්. හරි. සහභාගීත්වය වැදගත්. ඊට පස්සේ ආයෙ දැන් අපේ දැන් මිනිස්සුන් දැන් ආයෙ කරන ගෙදරට කවුරු එනවා වේද? අපි මොකද කරන්නේ? එමිනිය යන්න හදන්නේ. මොකද කරන්නේ? මම නම් යනකම් බලන් ඉන්නවා මේ මොනවද වෙද්දක්ද මේ ගියත් එල්ලා මේ ඔබ දුබ කියව ඉන්නවා. එහෙම නෙමෙයි. තේ ගම්බනවද කියලා. ඒක අහනවා ඒක අහනවා ඒ සිරාව ඒ කියන්නේ බොක්කෙන් නෙමෙයි අහන්නේ. අහන්නේ ඕන නිසා අහනවා. අපි අහනවා හැබැයි. අපි අහනවා තේ ගම්බනවද කියලා. දැන් මෙහෙම ඒකෙන් මචං මෙහෙම පැත්තකුත් දැන් සමාජලාට පිටපොන් කට්ට අවුම් යනවා. හරිද? ඒ වෙලාවට ඒ මිනිස්සුන්ට ඒකක් දෙනවා වෙන්න කට්ට අවුයි කියලා තේ ගන්න මන්න එපා කියලා පිස්සු දැව බෝල් ඩ්‍රින්ක් එකක් කිල්ලනවා. මෙහෙමයි ඌ මනුස්සයෙක් ඒකක් දෙන වෙත්තේ අයිස්ක්‍රීම් ෆ්‍රිජ් එකේ තියාගෙන ඉන්න පුළුවන්. ඔව්. සාමාන්‍යයෙන් තියෙනවා. සාමාන්‍යයෙන් මූ වගේ නම් එහෙම. මම ගෙනන් එහෙම වැඩක් නැහැ මුන්ට දීලා. මොකටද ගන්නේ? අපි ගිහලා ෆ්‍රිජ් එකෙන් අරලා අරගන්න ඕනේ. ඕගොල්ලෝ බල්ලෝ හදන්න. එතකොට හරි මූ එන්නේ කොල්ලෙක් දින තමයි එන්නේ කේස් එක. ඔව් මුගේ ගෙදර එකෙක් ඉන්නවා අපි එන්න කලින් මචං බල්ලා ඉන්නවද එළියේ? ඇතුළට දාපන් ගැට ගාපන්. කුබිරි. මුන් ඔක්කොම බල්ලා බැඳලාද කියලා අහනවා මම බැඳලාද කියලා අහන්නේ නැහැ. මේ ආය තමයි ඉතින් අපේ ලංකාවේ මිනිස්සුන්ගේ කල්චර් එක සංස්කෘතිය ගත්තාම දැන් කියන්නේ වෙන රටවල් වල සංස්කෘතිය වගේ නෙමෙයි ඇත්තටම. අපේ ලංකාවේ තියෙන්නේ හොඳයි නේ ඇත්තටම. ඔව් ඇත්තටම එක එක කාලෙටද දැන් අවුරුදු තියෙනවා. හරිද? වෙසක් එනවා. පොසොන් එනවා. අර මුවාපස්සේ වන්නන තියෙනවා. හරිද? එහෙම එක එක දේවල් උඹත් මේකට කියන්නේ උඹ ඇරෝයක් කරගෙන නෑ මම ඊටලේ අරන් ගියේ ඇරෝ එක අර දින්තරා මම ඊටලේ අරන් ඊටලේ අරගෙන මුවා පස්සේ දිවම මුවා කොල්ලෙක් පස්සේ දිවේ මේ අර මොකද්ද මේ පොඩි කාලේ වෙන්නේ පොඩි කාලේ මෝ පොඩි කාලේ කොල්ලෙක්ගේ අත කඩලා තියෙන්නේ උඹ බලනවා නම් සෝරි මචං ඕවා කියන්න එපා කොහෙද පවුනේ උඹ මේ මේකේ කියන කිසිම දෙයක් මේ කියන්නේ පර්සනල් ගන්න මේක සංගන්නේ ආතල්ලයක් ආඩ මඩ ගහන්නේ අපිවත් දන්නේ ආතල්ලකට අපි මේ ආතල්ලට කරන්නේ ආතල්ලකට කරන්නේ කවුරුත් ඒවා සිරා ගන්න බං තනි කරව කුල්ල ආතල්ලේ කරන්නේ ඒ නේද ඔව් නැත්තම් මේ අම්බෝ බලගෙඩියක් එනවා මේ දැන් අපි කල්චර් එක ගැන කතා කරලා හිටියේ දැන් උතර අවුරුදු වුණාම දැන් කැවිලි හදලා අපි නෑකම් ගිහිල්ලා උඹ යනන්නේ නෑ ගන්න යනවා ඉතින් ජනගලා කට්ටිය එනවා ඒකනේ කේස් පොඩ කට්ටිය එනවා කැමෝමෝට ෆේමස් ඒකින්ද පොඩ කට්ටිය ෆේමස් හරි
ආයට පස්සේ වෙසක් ගත්තාම වෙසක් ගැන මොකද හිතන්නේ කූඩු නම් ඉතින් හදන්න නෑ මම දැන් කූඩු හදන්න නෑනේ ඔයගොල්ලෝ කඩෙන් ගන්නවා කඩෙන් ගන්නවා ඔන්න ඕක තමයි ප්‍රශ්නේ දැන් ලංකාවේ සංස්කෘතිය හොඳ සංස්කෘතියක් තියෙනවා හැබැයි ඒක බල්ලට වැටලා තියෙනවා බල්ලට හැමෝටම දැන් ඔබ කියන එකත් වෙන නෑ නෑ ඒනට අපේ ගෙදර මචං අලෝන ඔබ කඩෙන් මූ ෆුල් ගේනවා මම කල්ලි දීපන් මට මුල් ගේන්න ඔබ ආය ඒ පස්සේ වෙඩින්ග්ස් ගත්තා يعني මංගල උත්සව ගත්තා ආ දැන් මොකෙත් වෙඩින් එකක් ගන්න බලිය ඉන්න කොල්ලෝ කියනවා මට බදින්න බදින්න තාත්තා කෙනෙක් වගේ දැන් ඒක බදින්න යන්නේ ඇතට වෙඩින් වල තියෙන්නේ වෙනම සංස්කෘතියක් ඔබ එහෙම නේද අර ඕරුව සීන්න තියෙනවා නේ ඇයි බොන්න දීලා ඔබ මට දැක්කනේ ඉතින් බොනේ කියන මම මුන්ට ඔක්කොම කලින් බොන්න දෙනවා නේ ඊට පස්සේ තාමනම ඔබ වෙඩින් වල තියෙන සාමාන්‍යයෙන් සර්ප්‍රයිස් ඩාන්ස් දාරවද මේ ඒවා යකෝ ට්‍රැඩිෂනල් දේවල් ඒවා මේ බටහිර පස්සේ ඇඩ්ඩෙච් ඒවා මේ සර්ප්‍රයිස් ඩාන්ස් ගත්තාම මෙයාගේ බලන්න කෙල්ලෝ ටික බලාගන්න වෙන ඒවා කියන්න බෑ ඒව සීන් නෑ අපේ එහෙම සීන් නෑ කොල්ලෝ බලන්න හිටලා ආ පළයන් ඉතින් වෙඩින් නැකේම ගත්තාමත් එහෙම ඒක එතන ඇත්තට වෙනම සංස්කෘතියක් තියෙන පොල් චාරිත්‍ර අර පොල් ගෙඩි පිදිනවා මොකද පොල් ගෙඩිය පිදිනවා ඒක බිඳුන් නැද්ද කොහෙද පොල් ගෙඩි බවුන්ස් වුණා පොල් ගෙඩිය බවුන්ස් වල පැන්න බං ඒක මට බෑ යකෝ කියලා ඒ පොල් ගහන කාලේ කොහොමද මතකද ඒ වෙඩින් එක වැඩි කාලේ ඒ උන්දෙන් බැදලා වැඩි කාලේ පිටින් නැද්ද කොහෙනේ මාස ගානක් උන් දෙන්න වෙන්ුණා නේද දැන් මතක ඇයි ඉතින් පොල් ගෙඩිය හරි බින්දේ නෑ මෙහෙමයි මම සාමාන්‍යයෙන් ඔය වගේ කේස් තුනම මිනිස්සු අන්ෆ්‍රෙන්ඩ් කරනවා අමාරුද අන්ෆ්‍රෙන්ඩ් කරනවා ඒක ප්‍රශ්න අපේ අයි කවියා බෑන්ද අපිට මතක කවියා බෑන්ද කවියා අද මේක වල්ලන වැඩි හිතන්නේ නෑ මේ අතල්ලට කියන්නේ ඔය කවියා වෙඩින් නම් ගාන්න තිබ්බ පොල් ගෙඩිය බින්දුනා හරිද ඊටසේ අම්මට සර උන් එද්දි අර නට ආව සීන් උඹ මතකද ඒවත් එහෙම මචං ඊට පස්සේ අය බුලත් බිම්බට දාලා එන්න සීන් එක පන්සලේ නම පන්සල් නම් එවෙන්නේ නෑ නේ ඇයි යන්නේ ඒක බෑනම්ද මම හන්නේ වයින් ගන්න බෑනම්ද දැන් අද මචං පොයට කලින් දවස් දැන් උඹ දැක්කම මගේ සුදුවන උන්ට ආ ඔතන මේ ඒ හෙට සිල් ඇලේ වේලේ දාලා තිබ්බනේ මම දැක්කා තේරුණා මූ වගේ මේ මන්න යනවා පන්සලේ මේ හතර බෝඩ සිල් ගන්න ඕනේ අට පොයට දැක්කම පොයව ගන්නවත් දන්නේ නැහැ ඔව් පොය මූ අට බෝඩ සිල් ගන්නවා මේ අට පොයට සිල් ගන්නවා ඒක මෙහෙමයි මචං කියන්නේ වැඩ තිබ්බේ නැත්තම් යනවා නැත්තම් නෑ යන්න වෙන්නේ නැහැ 500 පද පහෙන් එකක් මූ කඩන්නේ එකක් කඩන්නේ නැහැ එකක්වත් කඩන්නේ එකක් කඩන්නේ මූ පහම කඩනවා මූට පහ නෙමෙයි මූ දෙකයි ඉතුරු කරන්නේ හරිද පානාති පාත කඩනවා බයිසිකලේ ගිහිල්ලා කූඹි අනම්මන සත්තු අර කූඹිය මරන්නේ මම දැන් උඹ මෙතන කූඹියක් ඉන්නවා මට එක කූඹියක් පෙන්නන්න අර කූඹිය නෑ වෙනවා තාම කූඹි පෑගෙනවනේ නෝ ආය මොකද අදින්න දානවා හරි අදින්න දානගෙනවද අදින්න දාන කියන්නේ අකෝ අනුන්ගේ දේවල් ගන්න දැන් මොකද්ද මම අනුන්ගේ දේවල් ඒක උඹ TikTok එකේ බැලුවොත් අනුන්ගේ මියුසික් අරගෙන වීඩියෝ තමන් මියුසික් එකක් කරලා තමන් වීඩියෝ එකක් කරලා දාන්න උඹ අර සින්දු කියන ඔඩියෝ තිබ්බ මං පස්සේ ඒ අපි කියන්නේ ඊට පස්සේ දිනුවා කාමික මිච්ඡාචාර මුට බෑ මුසාවාදත් මෝ කාමික මිච්ඡාචාර බෑ කියන්නේ කරන්නේ නෑ මම හොඳ ළමයි එක දෙකම පළයව මුසාවාද නම් ඉවරයි මෝ බොරු කියන එක තමයි කරන්නේ ඊට පස්සේ බොරු කියනවනේ ඒක බොරු කියනවා සුරාමේරියත් නෑ ඒක ඒත් එකකින් ඉතින් බොරු කියන්නේ පුරුදු වෙන්න ඕනේ එක්කදී පුරුදු කරලා දැන් එතකොට සුරාමේරියත් නෑ බොන්නේ ඒ උඹ නම් සුරාමේරිය වැඩියත් එක කරනවා මූ ගා පෙරන්න නැති එක සුපිරි අර ගහේ අපේ අර පොල් ගහක් තියනනේ මං නැගලා කපලා මර මොනවද කියන්නේ පොල් රාද ඕනනම් කොල්ලක් දෙන්න කොල්ල විතර තියෙනවා මේ නම්බරේ පල්ලෙන් දාන්න නැත්තම් මේ සර්ච් කරන්න චනා කියලා සර්ච් කරනකොට එතකොට එනවා චනා කියලා සර්ච් කරා මේ හරින් දාන්න හරින් දාන්න මේ හරින් මම තමයි දාන්න පුළුවන් ඔබේ මොනිටරෙන්වත් දාන්න ඊට පස්සේ ආය ලංකාවේ මිනිස්සුන්ගේ හොඳ දෙයක් තමයි මචං අර කියන්නේ හියුමර් ඒ කියන්නේ මනුස්සයෙක්ට කරදරයක් වුණා කන්න පුළුවන් මූට දැන් මිනිහ කන්න දීලා එකන් ආව මට ඒත් කන්න පොඩි දීලා ඔක්කොම කරලා එකන් ආවේ නේද දැන් අර කියන්නේ මිනිහ කරදරයට වෙලා ඉන්නකොට දීලා උදව් කරනවා දැන් මලගේ ඔය සාමාන්‍ය මන්න නම් මිනිහෙක් හිටියොත් අරගෙන යනවා සාමාන්‍ය උඹ වගේ හිටියොත් නම් දැක්කේ නෑ යනවා යන්න ඒක තමයි මොකද මම මිනිහෙක් නෙමෙයි මම සතෙන්නේ එහෙමයි මිනිස්සුන්ට යාළුවෝ ඉන්නවා හැබැයි මගේ යාළුවෝ වෙනස් උඹලා තේරෙනවද මේ එහෙම නෙමෙයි දැන් මම කියන්නේ මලගයක් කියපුණාම වටේම කට්ටිය ඇවිල්ලා දැන් ගෙදරට උදව්වක් කරලා අර මේ මිනිස්සු කතා බහ කරලා
අර නයිට් ගහනවා කියන්නේ සතිය අපෙන් කරන කාඩ් ගහන එක ගිහින් කාඩ් ගහන ගන්න බෝරු ගහන එක ඕක තමයි කරන්නේ කැට කපනවා ඕක තමයි කරන්නේ ඕක ගන්න ඕක කරන්නේ තනිකර මූ යන්නේ හුදු ගහන්නේ පොඩ්ඩම බලන්න මේ කියන්න එපා මෙහෙමයි මේ පොඩ්කාස්ට් එක මේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි නෑ කුණරපත් කියවේ මේ ටීක් ගාලා දාන්න අපි ටීක් දායිද දන්නෙත් නැහැ අපි උපරිම උත්සාහ බලපන් නැත්තම් නෑ අපි උපරිම උත්සාහ කරමු උත්සාහ කරමු කුණරප කියන්න ඔව් කියන්න දෙන්න උපරිම උත්සාහ කරනවා හැබැයි අපිට ගැරන්ටි කරන්න බෑ කොහොමදත් හොඳයි ඔයගොල්ලෝ හෑන්ඩ් ෆ්‍රී එකක් ගහලා යන්නේ අම්මලා ඉන්න තැන ගිහිල්ලා ඔයගොල්ලෝ ලවුඩ් ස්පීකර් දාගෙන ගහම අහන්න බෑ පොඩ්ඩ හෑන්ඩ් ෆ්‍රී එකක් ගහලා ඔව් ඇත්ත ඇත්තටම එහෙම නාන හොඳයි මේ අපි මොකද කතා වෙන්නේ ටිකේ හියුමන් එක ගැන හැපි එඩිය මරන් ගැන එක ගැන මේ පාර හැපි එඩිය මරන් ගැන එක ගැන ඔව් මිනිහ පාර හැප්ප දැන් ඒවට හැබැයි ලංකාවේ ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා බං ඒ කියන්නේ උදව් කරනවට විදිය වීඩියෝ කරනවා වීඩියෝ ඇත්තම සුපිරි බං ඔබත් වීඩියෝ කරන්නේ නෑ අර අපේ කවුද හැපි එඩියනේ උඹගේ වීඩියෝ කරන්නේ උඹට නම කියන්නේ හැපි එඩිය වීඩියෝ නෑ මම නම් ඒ නෑ උඹට මතකද බස් එක ගිනි ගන්න සීන් එක බස් එක මොකද අර බස් එක ගිනි ගන්නවලු මේ හන්ති බස් එක ගිනි ගන්න අර පට්ටලු පට්ට ගින්නලු ඒක එහෙමයි සමහර වෙලාවට අපිට දේවල් කරන්න පුළුවන් සමහර වෙලාවට කරන්න බෑ දැන් මම මොනව කරනවද කියන්නේ මොකද්ද මොකද චූහරි කරනවා මට චුවරක් තිබ්බ චූහරක් තිබුණා ඒක වෙලාව තමයි පව් මගේ මිනිස්සු ටික බලන්න උඹට නෑ කවුරුත් මැරුන්නේ නෑ ඊට බස් එක ගිනි ගත්තා බස් මම මොනව කරන්නද බං දීපල අලාභානී නේ අලාභානී මං ඉන්නේ තිබ්බද නෑ මාව දැනගන්නනේ චූදාන්න ගිහින් එතෙන් ගිහින් සෙට් එක පිච්චුනාට පස්සේ කේස් හැබැයි ඊට පස්සේ ආර කේස් එක චූදාන්න ගිහිල්ලා එහෙම කේස් එකක් තියෙනවා මේ එහෙම දැන් කියන්නේ ඇත්තටම එහෙම කරන්න එපා මිනිහෙක් නේද පාරේ දැන් හැප්පිලා හැම අරන් යන්න දාගෙන පොඩක් ගිහිල්ලා ඒ මිනිස්සුට උදව් කරලා වීඩියෝ කරපන් පස්සේ ඔයගොල්ලෝ පයින් ගිහලා උස්සෙන් හරි යන්න ඉතින් පුළුවන් එන්න ඕනේ උස්ස ගන්න බැරි කවන්න නැහැ මිනිහෙක් එහෙම හරි නැත්තම් අඩුම ගානේ මනුස්සයර මොකද උනේ කියලාත් බලන්න ඔව් එහෙම නෑ දැන් මිනිස්සු ගත්ත ගමන් ෆෝනුයි අනිත් ඒ මිනිස්සු බයයි උදව් කරන්න එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි නේද ඒනොට මනුස්සයෙක් නේ දැන් මූ වැටලා හිටියොත් මම බලන්නේ නැති එක වෙනයි ඔව් හරිද වෙන මිනිහෙක් වෙන වෙලාවට හිටියොත් මම බලන්නේ නැහැ එහෙම නේද දැන් මූ උනත් මං වැටලා හිටියොත් බලන්නේ නැහැ එහෙමනේ ඒ යාළුවෝ මචං එහෙම ඒ වගේ කේස් එකක් තියෙනවා ඒනොට මිනිහෙක් කියම පොඩ්ඩක් උදව් කරන්න ඕනේ නේද ලංකාවේ නැත්නම් එහෙම කරනවා මම කරන්නේ නැහැ කියලා කියන්නේ නැහැ ඇත්ත කරනවා මදි නේ එහෙම කරනවා මදි නේ උඹට මොනවද දැන් තියෙන දේවල් ගැන සිටුේෂන් නෑ උඹ ෆේස් කරපු මම ෆේස් කරපු සිටුේෂන් එක නෑ මොකක් නැද්ද උඹට නෑ නේ බං එහෙම මම පාර ගහලා යන්නේ නෑ නේ පාර ගහලා යන්න මං උඩින් යන්නේ ජෙට් උඩින් යන්නේ මම ප්‍රයිවට් ජෙට් එකක් තියෙනවා මම ඒ කියන්නේ වහලේ මෙහෙම ඇත් කරස් ගෙලිම මෙහෙම නගිනවා උඩට ෆුන් ගාලා යනවා සද්දෙත් තියෙනවා ෆුන් ගාලා සද්දෙත් දානවා නම් අපි බෑග්ග්‍රවුන්ඩ් එක යන්න එහෙම එන්නේ සුපිරි එහෙම දේවල් තියෙනවා එන්නේ තව ටිකක් ඒකට වැඩි පොඩ්ඩක් මිනිස්සුන්ට උදව් කරා නම් හොඳයි කියලායි මම හොඳයි අතර උඹලා උදව් කරාම මූ තමයි උදව් ගන්නද මිනිස්සු දැන් කියවිල්ලද මේ වීඩියෝ එකට කරනවා කියවිල්ල මම එහෙම මම වැඩි මිනිස්සුන්ට උදව් කරන්න නැහැ කියන්නත් බෑ ඉතින් මම උඹට උදව් කරනවා මම අර එක උදව්වක් කියමන් කරා උඹට ගන්න උදව්ව උඹ නැති බංගස්තා ඔය ඒක තමයි එකම උදව් උඹ කරා ඒක නෑ මම උදව් කරනවා මම ඒවට වැඩි මට ඇත්තට එහෙම නෑ මම මන් තරංගත් කරන්නේ උඹ කරන්නේ උදව්වක් කියපන් බලන්න අපි අරෝ දැන් අපි මේ යාළුවෝ දැන් මෙහෙම යාළුකමක් තියෙන එකත් උදව්වක් උඹට මට ඉතින් මාව යාගේ යාළුවෙක් ඉන්නවා කියන උදව්වක් ඒක හම්බෝ කතා කරන්නේ නෑ සුපිරි හරි මේ ඔය තමයි ඉතින් ඇත්තම ලංකාවේ මිනිස්සුන්ගේ හොස්පිටැලිටි කුඩින් නම් ලංකාවට කියන අතම ටුවරිස්ට් ඉන්ඩස්ට්‍රි එකේ එන ගොඩක් අයගේ කමෙන්ට් එක තමයි ඇත්තම හොස්පිටැලිටි වලින් හරිම টপ ලෙවල් එකේ ලංකාවේ එහෙම එකෙක් දෙයක් ඉන්නවා ඉතින් අර හැමතැනම එහෙමනේ කාලකන්ණි උන් දෙන්න ඉන්නවා කාලකන්ණිත් ඉන්නවා හොඳ ඒවුනුත් ඉන්නවා මේ එනට අර දැන් يعني පිට රටකින් එන මිනිස්සෙක් වුණත් අපි ඔය වගේ දැනකට රේට් කරනවා කියන අතන මේ දැන හොඳයි කියන එක නේද අතන සමාජය කියන්නේ දැන් පොඩ්ඩක් කේස් ගොඩක් කේස් පොඩ්ඩක් ගොඩක් තියෙනවා සමහර පැතිවල ගොඩක් කේස් ඒක පැත්තනෝ කේස් හරිද ඒ වුණාට හැබැයි හොඳක් තියෙනවා දැන් කියන්නේ හැම මිනිහම සීන් එකකින් නැහැ සීන් එකට කියන්නේ සීන් එක කියන්නේ ඕනි දේ මම සීන් එකට මම හිතේ හැම මිනිහම මම කියන්නේ වැරදි සීන් වලට වැරදි සීන් වලට එන්නේ නැහැ එහෙමනේ දැන් කියන්නේ අපි වගේ හොඳ ළමයිනුත් ඉන්නවනේ අපි දෙන්න දැක්කම හොඳයි මුත් හොඳයි කියලා කියනවා මුත් හොඳයි කියලා ඌ කියනවා එහෙනම් අපි හොඳයි මේ කියන්නේ ඇත්තටම පොඩ්ඩක් සමාජ පොඩ්ඩක් කේස් වලට අවුලක් නැහැ හොඳයි
තව පොඩ්ඩක් කර මිනිස්සුන්ගේ නේද ආකල්ප වෙනස් වෙලානේ. ආකල්ප වෙනස්. එහෙම වෙනවා නම් හොඳයි ඒක. ඇත්ත. හරි ඒ වගේ අපි වැරදි තියෙනවා මිනිස්සුන්ගේ. ඉතින් අපි ඒවත් කතා කරමු. මුගෙත් ඔය පොඩි පොඩි වැරදි තියෙනවා. ඒක මගේ නම් වැරදි නෑ. මම වැරදි. පුතා. කලින් වැරදි පෙර වැරදි. පෙර වැරදි නම් පොඩ්ඩක් තියෙනවා. වර්තමාන කාලේ නම් වැරදි අඩු කරලා තියෙනවා. අපි අනාගතය ගැන හිතන්න ඕනේ. අනාගතය ගැන හිතන්න. වර්තමාන ගැන හිතලා වැඩකුත් නෑ. අනාගතය ගැන. අනාගතය ගැන. මුළු වර්තමානයේ වැඩකුත් නෑ. එතකොට මේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන කේස් ගත්තාම මම කොමන්ලි දකින්න දෙයක් කේස් නංගනි මේ ඕන්න දැන් පැය ගානක් වුණා කියවනේ මම කේස් නම්. ඔව් ඇත්තටම හොඳත් කියද හැකි. හොඳ විනාඩි 10ක් කිව්වොත් අර පැය භාගයක් විතර කියවන්න. නෑ නෑ එහෙම නෑ මං අපි කියන්නේ නෑ නරයි කියලා මිනිස්සු හොඳ මිනිස්සු ඉන්නවා. ඒකට මම කියන්නේ මේ කියන්නේ ගොඩක් මිනිස්සුන්ගේ කොමන් දෙයක් තමයි වෙලාවට වැඩ කරන්නේ නෑ. ඔය පිළිගන්නවා. අඩ මං අද උදේ පාන්දර ආවා. මෝ එක දවසක් උදේ පාන්දර ඇවිල්ලා ඔය කියන්නේ. ඒ අඩ ඔය අර දවස් 10න් සතියෙන් එක දවසක් හරි හොඳට වැඩ කරා කියන්නේ. ඉතින් ඒක මගේ ඉම්ප්‍රූව්මන්ට් එක. 10 එකක් කියන්නේ ලොකු ගාණක් මුඩ ඇත්ත. ඒතකොට ඉතුරු 9 අවුල නෑ 7 එකක් බා 10 සතියට දවස් 10ක් නෑ නේ 7යි තියෙන්නේ. බලමු මූ එකවත් දන්නේ සාමාන්‍ය දැනි. දවස් 10 හරි සතියට තියෙන්නේ. වෙලාවට වැඩ කරන්නේ නැති. ඇත්තටම වෙලාවට වැඩ කරන්නේ නැති එක නම් ලොකු කේස් එකක්. හරිද? ඒක වෙලාවට වැඩ කරන්නේ නැති එක ඇත්තටම ගත්තොත් එහෙම අර අඩියෙම ඉඳන් උඩටම යන කේස් එකක්. එන කේස් එකක් ලොකු කේස්. දැන් ඔබ හිතපන් මුලින්ම අපි ගුරුවරු ගත්තා. මම මේ බයිනෝ නෙමෙයි. හරිද? මම අර ක්ලාස් එකට වෙලාවට එනවද? නෑ. එන අයත් ඉන්නවා. එන අය ඉන්නවා. මම කියන්නේ සමහර වෙලාවට අපේ වෙයිටින් ටයිම් එක වැඩි හැබැයි. අපි මචං ඉස්කෝලේ ගියත් මේ ඉස්කෝලේ බෙල් එක ගහලා ඔක්කොම වුණාට පස්සේ අපි අපි යද්දි ඉස්කෝලේ යද්දි ඉස්කෝලේ අපි යද්දි 8:00මාරයි. පළවෙනි පීරියඩ් එකත් ඉවර වෙන්න ඕනේ. සමහර වෙලාවට දැන් අපි 8ට විතර යන ඉස්කෝලේට ටීචර් ඉන්නේ නැහැ. එහෙම වුණාම ගුරු එහෙම ඔව් ඒතර ඒගොල්ලෝ වැරදි. අපි වැරද්ද නැහැ. අපි කලින් යනවා. දැන් අපිට එතන එක්ස්කියුස් එකක් හැදෙනවා හැමතිස්සෙම. එතකොට අපි ලේට් වෙන දින chance එක වැඩි. දැන් ඔය ලේට් එක දිගටම ගිහිල්ලා ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් එකකින් වැඩක් කරගන්න කියලා හිතනවා. කොහොමද ලයිසන් එක එහෙම ගන්න කියලා දිනවල ෆුදුම පාට්ට අතල්ලා සුපිරි මාර්ගය කුපිරි සෑහෙන ඒ කියන්නේ අතරින් පටන් ගන්න තමයි අත විශ්ිතයි නියමයි. පොඩ් එක මට කොහොමද වෙලාවට වැඩ කරන්න බෑ. මගේ යාළුවෝ දන්නවා ඒක. මෝ මටත් දැඩි ආපා. මෙහෙමයි දැන් කුපිරි. දැන් අපි සෙට් එක මෙහෙ සෙට් එකෙන් ගත්තාම මම හොඳයි. අර සෙට් එකෙන් ගත්තාම මම අවුල්. එහෙම සීන් නැති. කොයින්ගේ මිනිසුන්ට වෙලාවට වැඩ කරන්න බෑ. අපිත් එහෙම සමහරවල් උඹ අපි නෙමෙයි මාත් නෙමෙයි මු උඹ නෑ මම කියන්නේ උඹ කියනෝනේ මම කියලා. උඹ කියනවා මමනේ. හරි මොකක් හරි අන්න ඒක. ආය මචං මොනවද උඹ මේ ලංකාවේ මිනිස්සුන්ගේ කේස් දකින්නේ මොනවද? දැන් උඹේ කේස් මගේ කේස් පැත්තකින් මම ලංකාවේ ඉන්නේ මගේ කේස් එක කොට පැත්තකින් තියලා නේද? දැන් අර තව තියෙනවා අර එහා ගෙදර යන්ටිල එහෙම ඕපුදුප ඔය ඕපුදුප සීන්නේ ඕපුදුප සැරට තියෙනවා උපරි ඒක නම් টොප් ආයෙ සිකියුරිටි කැමරා CCTV කැමරා හැම CCTV එක දැම්මම තමයි ආයෙ පැය 20 කරන වැඩ 24/7 24/7 ඒක 24/7 වැඩ බඩු වැඩ ඔක්කොම ඒක මේ වැත්තේ මොනවද කියන්නේ මෙහෙම ඉන්නේ ගෙලින්ම ඇත්තටම උඹට හිතෙන්නේ නැද්ද බං අර අන්එම්ප්ලොයිමන්ට් එක නේද අර මිනිස්සුන්ට වැඩ රස්සාවක් නැහැ වැඩක් මිනිස්සුන්ට වැඩ නැති වුණාම තමයි ඔය විද්‍යාලයට පෙළඹෙන්න උඹට හිතෙනවා මේ දැන් මේක එහා ගෙදර ඇන්ටි බලනවා නම් පුත් අනේ ඇන්ටි සෝරි ඇන්ටි නැන්ද ආදරේ කරේ ඒ මිනිස්සු තරහා යනවා කිව්වා අපි මුලින්ම කිව්වා මේ අපහාසයට පමණයි අපහාස වෙනවා හරි එයාගේ ඇන්ටි බලලා කිසිම හැම අපිට අපි කියමු කේස් එකක් නැහැ කිසිම කේස් එකක් හරිද මම කියන්නේ බහුතරය කට්ටිය එහෙම තමයි මිනිස්සුන්ට වැඩ නැතුණාම ඒ කියන්නේ දැන් අපේ ගෙදර ඉඳලා අපි නෙමෙයි දන්නේ වැඩිපුර ඒගොල්ලෝ දන්නේ අන්න මේක ඒගොල්ලෝ දන්නේ වැඩිපුර දැන් අපි කියන්නේ අපිට වැඩි හොඳට ඒගොල්ලෝ දන්නවා අපි කොයිද යන්නේ කීයටද එන්නේ යන්නේ කීයටද එන්නේ කීයටද සමහර ඕපදුප කියන්නේ ආයේ කෙලින්ම ඒක යට එන උඩටම තියෙනවා ආයේ හොඳටම තියෙනවා මේකේ කේස් එක සමහරලාවට දැන් ගෙදර කවුරුත් නැති වුණාම ඉතින් කොල්ල වුණාම තව කොල්ල වෙයිලා අපි අතල්ලා දානවනේ ඒ වුණාට දැන් සමහරලාවට මට හිතාගන්න දැන් අපේ ගෙදර කවුරුත් ඇත්තෙත් නැහැ කියන්න කවුරුත් නැහැ හැබැයි අම්මෙන් කෝල් එක එනවා ඇයි මේ කොල්ලෝ ඇවිල්ලා මේ කොල්ලෝ ඉන්නේ මොකද කරන්නේ මාත් කම්පියුස් මාත් අපිට හිතෙන්නේ නිකන් මේකසේ පොරෙන් කැමරාවක් අයි කරලා කවුද යකෝ කිව්වේ කියලා ඔව් අපිට ප්‍රශ්න නෑ පස්සේ තමයි අපිට තේරෙන්නේ
අර තමයි කිව්වේ බඩු පත්තු කරලා බඩු පත්තු කරලා. කෝල් එක දීලා ගාන කියලා හැබැයි සාධාරණ අපරාධ ඒවා. ආයෙ නෑ කරොත් නම් හෙන ගන්න හෙන ගන්න වැඩේ කොල්ලොන්ගේ අත කරන්න එපා ආත කරන්නේ. නේද එහෙම නේද ඇත්ත. කොල්ලොන්ගේ අත කරන්න හොඳ නෑ එතකොට ආය අපේ ලංකාවේ තියෙන කේස් එක තමයි බං පාරවල් පාරවල් හරි ගන්න දෙයක් නැහැ. ඩගඩග ගාලා යන්න පුළුවන්. ඔව් ඕෆ් රෝඩ් කියන්න පුළුවන් ගෙලින් මේකට. ඔයගොල්ලන්ට අර මසාජ් කරනවා තියනට මෙහෙම තියලා ඒ ඕන්නේ ඔව්. මේ කෙලින්ම අපේ යාළුවෙක් ඉන්නවා කවිය කියලා හරිද YouTube channel එක ඔව් කවිය කියලා සර්ච් කරලා බලන්න ඕගොල්ලෝ. අන්න උගේ ගෙදර ගියා නම් හරි උගේ ගෙදරට යන පාරේ ගියාම නිකන් ආයෙ ඩගඩග ගාලා යන්න පුළුවන්. ෆුල් බොඩි මසාජ් එක ආ බොඩි මසාජ් තමයි ගෙලින්. ආයෙ මුළු ඇඟම හෙල්ලිලා අර කාපුවා ආයෙ ඇනිලා හොඳට ඇතුලේ එහෙම කරගන්න පුළුවන්. ඇත්තටම පාරවල් කියන්නේ මයින්ඩ් මත උපිරි පාර. ඔව් මයින්ඩ් මාතේ. හදුවා. හැබැයි ඒ පාර හදුවේ නෑ. උගේ පාර හදුනේ. උගේ පාර හදුවා. ඌ මයින්ඩ් මාතේ දන් දෙන්නේ නැහැ. ඌ පාර හදුනේ. අනේ වගේ කේස් එකක් ගාලා පොඩි කේස් එකක් දිනවා. මේ අපි මහින්ද කඩ යනවා නෙමෙයි. මේ අතලකට කිව්වේ. හරිද? අතරම පාරවල් කියන්නේ දැන් සමහර ලාවට හදපු පාරවල් දැන් කොට්ටාවන්දිය බලන්න. අර හැම මේ හන්දිට ගියාම මචං පොඩ්ඩක් ට්‍රැක පයින්නවා යන්න. ඒ එතන අවුලක් නැහැ කිව්වර මං කියන්නේ අර කඩ ටික හරි කූල් ප්ලැනට් එකේ හරි රිච් ලුක් එක හරිම අර හැමදාම බට කැඩිලා වතුර යනවා. බට කැඩිලා. පාර හැදුවා. එක්ක වතුර නැහැ. කරන්ට් නැහැ. එක්ක වතුරේ පයින්නවා. ඉරිදට වතුර නැහැ අපේ ගෙදර. ඔව් ඉරිදට ඒක එක්ක සැරේට කරන්ට් එක යනවා. කරන්ට් නැහැ. එක්ක නැත්නම් වතුර නැහැ. අඩුම ගානේ පැය 8ක් විතර බඩු නැහැ. බඩු නැහැ. හරි සමහර වෙලාවට නනායිද හොංගාල වතුර යනවා. එක්ක බොකක් දාන්න ගියා වතුර නැහැ. දාලා හොදන්න නැති බඩු නැහැ. අර ටික ෆ්ලෂ් කරන් ඉතුරු වෙච්ච ටික තියෙනවා. හොදලා එළියකට කතා ගන්න ටැංකිය අරින්නකෝ. ඉඳලා ගන්න. කේස් එක ලොකු කියලා. අතරම පාන්නේ මෙතන පාරෙන් බාන්න කොත්තර කියන හදනවා ආය කඩනවා. කැඩෙනවා. ආය හදනවා ඒක සාමාන්‍ය උඹලගේ මුං වගේ උන් පාරෙන්දි පාර කැඩෙනවා. ඒ සීන් එකකුත් තියෙනවා. නොකයි ප්‍රශ්නේ විතර වෙලාදී. මේ කියන්නේ හැමදාම වතුර බට කැඩලා නේ ඔබ දැකලා දිනවනේ හැමදාම පාර කපලා පාර හාරගෙන පොඩි පොඩි කේස් ටිකක් ඒක මේකනේ මම නැතිනේ හැමදාම කරන්නේ ඒක ඒ දාන බටේ විතර කොල්ඩි යන්නේ. අමාරු හොඳ කොල්ඩියක් දැම්මම බාල පයිප්ප දාලා බාල පයිප්ප දාන්න. එස්ලෝන් දාපන්. එස්ලෝන් දැම්මම නම් එහෙම කේස් එකක් එන්නේ. මේ ඒතකොට අනිත් එක තමයි ට්‍රැෆික් එක. ට්‍රැෆික් නම් ඉතින් කොට්ට හන්දිය ගැන කියන්න පුළුවන්. අපි කතා නොකරමු ට්‍රැෆික් ගැන නම් ඇත්තටම ට්‍රැෆික් නම් සෑහෙනම කේස් එකක් නේද? අපි පොලිසිය කට්ටිය මොකුත් කියනවා නෙවෙයි. නෑ පොලිසියට බයිනවා නෙමෙයි මේ පොලිසියට බයිනවා නෙමෙයි. මේ මේකට ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය අටැක් කරනවා. එහෙම අවස්ථාවක් නෑ. මේ එහෙම නෙමෙයි අපි කියන්නේ මේ කියන්නේ ඇත්තටම ට්‍රැෆික් එක වැඩි දැන් අපි පිරියන්දර ගියා. හරිද? පිරියන්දරේ යන්න මං හිතන්නේ අපිට පැය භාගයකට වැඩි ගියා. පැය භාගයකට වැඩි ගියා. ඉතර බස් එක සෙට් වුණා නම් ඉවරයි මචං. බස් එක කරේ කන්ට්‍රේමෙට් එක හරි සෙට් වුණොත් ඉවරයි. එහෙම කේස් එකක් තියෙනවා. ඇත්තටම මෙහෙ නෙමෙයි කොළඹ යද්දි එහෙම උදේට එහෙම අපි මතකද අපි ඉස්කෝලේ යද්දි අම්මට උළු. අපි යද්දි 8:00මාරයි ට්‍රිප් එකයි 8:00මාරයි 9යි. ඔව් ට්‍රිප් එකක් යනවා වගේ සීන් එකක් එදා. අර ඉස්කෝලේට ෆෝන් එක අරගෙන නිසා හොඳයි ඉතින්. ඒතර ට්‍රිප් එක. ඒවා කියනද නෑ ඒවා කියනද නෑ. එහෙම දේවල්. ඇත්තටම ෆෝන් ගෙනියන්න දුන්නේ නැහැ ඉස්කෝලේ. ෆෝන් ගෙනියන්න දුන්නේ නැහැ. බොරු ගම ෆෝන්. මම අර ඉස්සම කියන්නේ. ඔව්. එහෙම දේවල් නෑ හිතේ අපේ. ඔව්. හරි ඊට පස්සේ ට්‍රැෆික් එක අපි කතා කරලා හිටියේ. මම ඇත්තටම පොඩ්ඩක් ට්‍රැෆික් නම් පොඩ්ඩක් වැඩි. පොඩ්ඩක් ඇත්තටම අමාරුයි කියන්නේ කාර්යය. පාර්ලිමේන්තු පාරේ පැත්තෙන් නම් අවුලක් නෑ. ඒ වගේ අවුලක් නෑ. දැන් හැමෝටම පාර්ලිමේන්තු එක පැත්තේ වැඩ කරන්න බැහැනේ. හැමෝටම එහෙම පාර්ලිමේන්තු එකේ ඉන්නේ. ඔව් දැන් අපි ඇත්තටම බම්බා වගේ යනවා නම් උදේ ඔව් බම්බා. කොල්ලුපිටියත් එහෙම යනවා නම් කොල්ලුපිටියත් යනවා නම් උදේ පාන්දර වෙන්න ඕනේ. ඔව් අයියා නායක දෙවි පිටයි. කතයි ගන්නට යන්න ඕන නම් උදේ පාන්දර පාටවත් යන්න ඕනේ. පාටවත් යන්න ඕනේ. මම පොඩි කේස් එකක් තියෙනවා. කතයි ගන්න අවුලක් නෑ. ඊට පරක් කරනවා නම් කලින් යන්න. ඇත්තටම ස්කූල් ටයිම් එකේ තමයි ට්‍රැෆික් එක වැඩි නේද? ඔය දෙදෙනෙන් යන කියන අර ස්කූල් ඉස්සරහා වාහන යන මොනවා ඒකේ සින්ද පොඩ්ඩක් ට්‍රැෆික් එක ඇත්තටම කොළඹටම යන්න ඕනේ නැහැ. කොළඹ පණිවිඩ ගියත් ඇති. පණිවිඩ ගියත් ඇති. ට්‍රැෆික් එකම තමයි. ඇත්තටම මේ ලංකාවේ සමහරවිට කලලයිට් වැඩ කරන්නේ නැහැ. කලලයිට් නම් වැඩ ගන්න නැහැ. සමහරවිට එක්කෝ කොළ වෙන්න ඕනට රතු වෙනවා බයි. කොළ වෙන්න ඕනට රතු වෙනවා. ඔව් ඒක. තේරුණාද? ඒක හැරෙට ටයිම් එක වැඩ ගන්න හැරෙට. මේ කොළ වෙලාවට රතු වෙන එක නම් මම දන්නේ නැහැ. හරිද? මට දෙතර අදිනවා ඒක. කලලයිට් වැඩ කරන්නේ ගොඩක් වැඩ ගන්න. අර කහපාට ලයිට් එක නිවි නිවි පත් වෙනවා සමහර වෙලාවට ඒක. කහපාට ලයිට් එක වෙනට පරිස්සමෙන් දාන්න කියන එක කියන්නේ. හැබැයි නිවි නිවි පත් වෙනවා කියන්නේ ඔව් වැඩ ගන්න නැහැ ඕෆ් කරන්න නැහැ නේ පරිස්සමෙන් දාන එක කියනවා ඒ වෙලාවට පොඩ්ඩක්. මාර්ගයේ තියෙන මෙයාට ලයිසන් දුන්නේ මේ VIP ලයිසන්. VIP සීන් එක තියෙන්නේ. හැබැයි මේ ඔයාලට හිතෙන්නේ නැද්ද ඇත්තටම කලර් ලයිට් වලින් දුවන වෙලාව ට්‍රැෆික් එක අඩුයි කියලා. ඔව් නේ ඒකට. එහෙම පොඩි කේස් එකක් තියෙනවා. එහෙම පොඩි කේස් එකක් අපි කාට බුත් කියලා ඒක ඉතින් එහෙම කතා ගන්න නැහැ එච්චරයි. එච්චරයි. ඒක ඇති.
ඒක ඇති. හරිද? ඒක මතක තියාගන්න හොඳයි. හැබැයි කල්ලා ඉතිනාට තමයි ට්‍රැෆික් එක අඩු. ඔව් අන්න එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇත්තටම ඒක අපිට හිතාගන්න හිතාගන්න බෑ ඒක. ඇත්තටම දැන් අර හිතාගන්න පුළුවන් ඉතින් පොඩ්ඩක් හිතුවනම්. නෑ මෙහෙම අපිට ඒවට හිතන දේවල් තියෙනවා. ඔව් හිතන දේවල් තියෙනවා අපිට ඒවා හිතේ තියෙනවා. සෑහෙන ප්‍රශ්න අපිට දැන් තවල් කන්න ඕන අතර. ඒවාට ගන්නවා වැඩ ගන්නවා. ඇඟ හැදෙයිද? ඇඟ හැදෙයි. ලොකු ප්‍රශ්න තියෙනවා. බොක දාන්නේ කීයටද? ඔව් අන්න ඒක චූබරක් කේද? පඩයක් කේද අපි දන්නේ නැහැ. ඒක ඇත්ත. මේ දැන් يعني අපිට හිතාගන්න බැරි දැන් ඔයා හිතන්නවා දැන් අර ඔටෝමේටඩ් සිස්ටම් එකකින් වෙන එකයි දැන් අර හියුමන් කෙනෙක් ඉඳලා හියුමන් බ්‍රේන් එකකින් වෙන එකයි අතර තියෙන ගැප් එක තමයි ඒතර තියෙන ප්‍රශ්නේ. පොඩි ඒ ගැප් එක පොඩි ගැප් එකක් නෙමෙයි. ලොකු ගැප් එකක් තියෙනවා. එතන සැලකියුතු වැඩි පාකාරී තප්පර ගානක් වුණා සැලකියුතු මට්ටම. ඔව් ඒක ඇත්තටම අපිට හිතාගන්න බෑ කියන්නේ මොකද්ද වෙන්නේ කියලා කොහොම හරි එහෙම පොඩි කෙස් එකක් තියෙනවා ඒක ඇති. ඒක. අනිත් එක තමයි ලංකාවේ මිනිස්සු ඉතින් වටේ පිටේ මිනිස්සු දෙන ප්‍රශ්න. මොලේ මිනිස්සු. සෑහෙන ප්‍රශ්න තියෙනවා. සෑහෙන ගොඩක් ප්‍රශ්න තියෙනවා. කතා කරොත් එහෙම. වටේ පිටේ තියෙන මිනිස්සුන් දෙන ප්‍රශ්න මොනවද අපි කතා කරමු දැන් ඔයා කියන්න බෑනේ ඔයාලට. දැන් ඔබ ප්‍රශ්න දැන් මගේ වට පිටාව කියන මුත් ඉන්නවා මේ. මුත් ප්‍රශ්නයක්. මා ප්‍රශ්න කරා හැබැයි දැන් අර මිනිස්සු දැන් පොඩක් අර මිනිහගේ 25 විතර පැන්නට පස්සේ බනින්න නැද්ද බනින්න. හරිද? මුනියන් ඇවිල්ලා කෙල්ලෙක් සෙට් කරලා බන්දවන්න වගේ. ඔව් එහෙම නෑ බඳින්න නැද්ද? ඔය එහෙම කරන්නේ නෑ. එහෙම කරන ගමකුත් නෑ කෙල්ලෙක් කොලා දීලා. අන්න ඒක. එයාලා ළමයෙක් ඉන්නනේ එයා බන්දන දෙන්න. අපේ දුව ඉන්නවා. ඔව් අපේ දුව ඉන්න ටෝක් කරලා චිකි චිකි. ඔව් ඔයගොල්ලෝ චිකි චිකියක් දාගන්න. එහෙම නෑ. එහෙම කිසි ගන්න බඳින්න නැති. බඳින්න නෑ. අපි එතකොට කරන්නේ සාමාන්‍යයෙන් මලගල්ල ගියාම වයසක මිනිහෙක් දැක්කට පස්සේ අපි ආනවා ඊළඟට ඔය අපි එහෙම තමයි කියන්න තියෙන්නේ නේ. එහෙම කියන්නේ අපි කියන්නේ නෑ. ඉතින් අපි හිතෙන් හරි කියනවා. ඉතින් එහෙම වෙන කතාවක්. එහෙනම් ඇත්තම කියලා බලන්න ඕනි නේද? කියලා බලන්න ඕනේ. ඒගොල්ලෝ මරවල බඳින්න නැද්ද කියනවා වගේ. ඔව්. ඔඩ ආලා බලන්න ඕනේ. ඔව් දැන් මම හෙට අනිද්දා කවුරුට බලගන්න එකයි. එතකොට අපි බලමු. අපි පොඩක් බලමු එතකොට. ඇත්තටම මේ මිනිස්සුන්ට වටේ පිටේ මිනිස්සුන්ට සෑහෙන ප්‍රශ්න තියෙනවා. يعني අපිට වැඩි ප්‍රශ්න තියෙනවා දැන් අර කෑවද කියලා බලන්න. ඕප දුක් කෑවද බං කියලා. කෑවද බං කියලා පොඩ්ඩ වෙයි දාලා. ඒ වගේ කෑවද බං කියලා දාලා මැසේජ්. දැන් උඹට හිතෙන්නේ නැද්ද දැන් මේ ලංකාවේ මේ මිනිස්සුන්ගේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුව තමයි මේ ධන ගහන භාගයකට වැඩිය පුක කඩු සීන්නේ කියලා. පුක කඩු සීන්නේ නෑ. ඒවත් එක්කම දැන් මම කතා කරේ. ඒව දාන්න. හලෝ. අර ඔය කියන්නේ බෑ ලංකාවේ පුක කඩු සීන් එක වැඩි හින්දා අපිට හිතෙන්නේ නැද්ද දැන්? උඹට ඒක සම්බන්ධ කළු කට්ටියක් ඉන්නවා සුදු කට්ටියක් ඉන්නවා. මම කියන්නේ දැන් කළු කට්ටිය වැඩි එක මේකට සම්බන්ධ ඔබ රේසිස් නේ බං. රේසිස් නෑ. ඌ රේසිස්. හැමෝටම හිතෙන්නේ නැද්ද? අපිට දැන් අර බලපන් දැන් මේමනේ දැන් හිතෙන්නේ නෑ මන්න. මොකද මේම දැන් කළු වුණාම බං අන්ධකාරනේ අර ලංකාව අඳුරලා දින අර කළු කොල්ල ඉඳලා. දැන් සුදු පාටේම තිබුණා ලංකාව ආලෝකමත් වෙනවා. ඉතින් මේ කොණ්ඩේ කළු වෙන්නේ. කොණ්ඩේ නෙමෙයි මම කතා කරන්නේ. කොණ්ඩේ සුදු ඔක්කොම සුදු කරන්නේ. මම ටී-ෂර්ට් එකේ මම පොක දෙන්න නැතද? ඔබ ගන්න. නෑ ඒව ඕනේ. මේ අතනම වටේ පිට මිනිස්සු මාර ප්‍රශ්න තියෙනවා. බඳින්නේ කාව. දැන් බලන්න මගේ පුක කළු නම් මුට මාස ප්‍රශ්නයක්. දැන් මට ඒක ප්‍රශ්නේ මට කැරි ප්‍රශ්නයක් ඒක. මේ දැන් අතන මොකද බිග් මොනවද කරන්නේ ඉගෙන ගන්නවද ඉත ජොබ් එකක් කරනකොට මොකද කරන්නේ පඩි කී ඒව හරියන්නේ නැහැ ඕක හරියන්නේ නැහැ අරක කරන්න මේක කරන්න බිස්නස් එක පටන් ගන්න ගියාම මොකද කරන්නේ හරියන්නේ හරියන්නේ යාස් වලට අපි අපේ අම්මනොත් ඒක තමයි අනේ කේස් එක අනේ ප්‍රශ්නේ කියන්නේ හරියන්නේ සෑහෙන එහෙම පොඩි කේස් එකක් තියෙනවා අපි මොකක් හරි ආඩිය තියනකොට උන් පස්සට අදිනවා ඔව් පස්සට අදිනවා පස්සට අදිනවා පස්සට අදිනවා දැන් පල්ලෙන් ඒක කලිසම ගලන්නේ කලිසම ගලන්නේ බෙල්ට් එක දාගෙන ගලන්නේ නැහැ අර බෙල්ට් එක දාගෙන ගලන්නේ කලිසම ඉරන්න බලන්න අර බැලලා කලිසම නේද දැන් උඹට නෝමල් කලිසම ගහගෙන ඉතින් ඔක්කොම එළියෙන්නේ මම වැද්දේකම මම කේස් එක හොන්ඩ ජුලවල තමයි ඊට පස්සේ හරිද එහෙම පොඩි කේස් එකක් තියෙනවා පොඩි කේස් එකක් තියෙනවා ඇත්තටම ඔයගොල්ලෝ බෙල්ට් එක දාගෙන ඉන්න ගෙදර බෙල්ට් එකක් දාන්න නැත්නම් පස්සේ ගන්නත් ඒක පටියක් ගැට ගහන්න වඩිය ගැට ගන්න හරි කක් කරගන්න පොඩ්ඩක් වැඩි තව ගන්න මම ඉරලා වැඩි ඔව් කෝකටත් ජොකින් ගහගන්න ඒ වගේ දේවල් අනුගමනය කරන්න ඔව් ඔය එක එක ඒවා තියෙනවා ඒ වගේ දේවල් අපිට අනුගමනය කරන්න මේ දැන් අපි හිතන්න දැන් ඔයා හිතන්නකෝ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරාම දැන් අපි ජිම් යන්න ගත්තා දැන් මම ඉස්සර මහතයි ජිම් යන්න ගිහිල්ලා කෙට්ටු වුණා දැන් මොකල්ලායි මහත්තේ දැන් ඒක නෙමෙයි දැන් වටේ තියෙන මිනිස්සුන්ට ප්‍රශ්න තමයි මොකද කැවුටු වෙලා කෙට්ටු වැඩි ඔය කැතයි
සෑන කස තියලා. හරි. දැන් උන්ට ඕනේ මම මහත් වෙලා හිටියා මුන් කියනවා පොඩ්ඩක් කෙට්ටු වෙන්න කියලා. පොඩ්ඩක් කෙට්ටු නාගෙන අඩුම කෙට්ටු නාගෙන. කෙට්ටු නාම කියනවා. මාත් කියනවා මුටයි. මු කෙට්ටු වැඩි කියලා. අර මට කෙට්ටු ඒක වෙනවා තමයි. අයිස් ගන්නවා කියලා හිතන්නේ. හරි. මූණ අයිස් කැවුවා. ෆ්‍රිජ් එක කරලා අර දොරේ තියෙන තමයි කැවුවේ. ඒ වගේ රුපියල් 5ම ඔබට මතකද? රුපියල් 5 අර ආතල්ලා මාර දැන් රුපියල් 5 ගන්න නේද? රුපියල් 20ක්. උඹට මතකද පිටිපස්සේ ගේට්ටුවෙන් පයින්න ගිහලා මෙත්සාර. මෙතර. ඔබ කොට දැම්මම ගේට්ටු කරා. ඔබ ගැඩුවා. ඒ කොට දැම්මම අර මේවා දැනගන්න ඕනේ. උඹ තමයි ගේට්ටුව එල්ලලා ගේට්ටු ගැඩුවේ. ගේට්ටු හැබැයි වෙන එකක මාට්ටු කරා ඒක. වෙන එක නෙමෙයි කන්දනත හිටියා ඒක. වෙන කවර මාට්ටු වෙන්නේ නැති. මොකද උඹට මතකද අපි ඉස්කෝලේ ඉවරලා යද්දි ගේට්ටුව බිම. ඔව් ගේට්ටු බිම. ඒක ගේට්ටුවක් තිබ්බේ නැහැ මේ පැත්තට වැටලාද කොහෙද තිබ්බා. උඹ තමයි ඈ. උඹ දාම මෙතන. ඔව් ඈ දැන් උඹ යන කැම්පස් එක මං කියන්නේ හරිය නැති හින්දා. කැම්පස් එක කියන්නේ ඒක හරි නෑ. අපි ඉස්කෝලේ නම කිව්වා ඒක හරි. ඉස්කෝලේ නම් කිව්වෙත් නෑ. ඒක මං කිව්වා ඒක කපමු අපි. ඒක කපමු. කපලා. එහෙම මේ සීන් එකක් තියෙනවා. ඒ වගේ කේස් තියෙන ගැන මෙමය මම නම් කියන්නේ දැන් කියන්නේ මිනිස්සු සතුටු කරන්න නෙමෙයි තමන් සතුටු කරන්න. මිනිස්සු සතුටු කරන්න බෑ ඒක කවදාද. දැන් බලපන් මම බයික් එක ගත්තා. ඔව්. කිව්ව කතාව කිව්වා. අන්න ඒක මොකද? ඇයි මං උත්තර ගන්න දින බයික් එක ගත්ත කාර් එක ගන්න. අන්න ඒක. ඇත්තටම ඒක මගේ හැල්ලි මං ගත්තා. මොකද සල්ලි නෙමෙයි. මගේ හැල්ලි නෙමෙයි ඒක වෙනවා. හරි මගේ හැල්ලි වගේ තමයි ඇති. යකෝ ඉතින් මේ අපේ අම්මලා තාත්තලා වෙන කාටද දෙන්නේ නැහැ මට දෙන්නේ. මුන්ගේ අම්මට වන්නදී ප්‍රශ්නයක් අරුන්න දෙන්නේ ප්‍රබල. ඒක ඇත්ත ඉතින්. දැන් ඒක ඉතින් අපිට සමාජ සතුටු කරන්න බෑ ඇත්තටම කිව්වොත් එහෙම. අපි අපිව සතුටු කරන්න නේද? උඹට ආතල්ලා උඹ ගහපන්. අරු දැන් උඹේ ආතල් එක මගේ ආතල් නෑ. ඒක ඒ ආතල්. මගේ ආතල් නෑ උඹේ ආතල් නෑ. අර කම්පියුටර් ඒක ආතල් එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස් ආතල්. ඔව්. දැන් උඹලා දැන් මට කතාව කහ කටට මට කියන්න ඕනේ නැහැ. එපානේ. ඒක හරිනේ. කියමුද? මොකක්ද කියන්නේ මං ගැන මොකක්ද හිතන්නේ? කොහොමහරි අතරම කියන්නේ මිනිස්සුන්ගේ තියෙන එක එක ආතල්. මගේ ආතල් වෙනයි මගේ ආතල් වෙනයි. ඉතින් පැත්තෙන් බලන මිනිස්සෙක් කියන්නේ එක්කෙනාගේ ආතල් කම්පෙයා කරන්නේ නැතුව උට උගේ ආතල් තමන්ගේ වැඩක් බලන් හිටියම වැඩේ කරේ. තමන්ගේ වැඩ අනුන්ගේ රෙද්දාස අනුන්ගේ රෙද්දාසයක ගන්න ඕනේ නැහැ. ඔව් අනුන්ගේ මේ රෙද්දා බලන්න තමන්ගේ රෙද්ද බලන්න කියලා නේද? ඒ කියන්නේ තම එක එක අයගේ එක එක ආතල් තියෙනවා. නිකන් අපි මොනවා හරි ඊට පස්සේ කිව්වට පස්සේ ඕගොල්ලෝ හිතරින් දව ගන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි මොනවද කිව්වොත් එම දැන් ඔය මං අර කලින් කියන්නේ කවකට තාම නැවැත්තුත් ඒකයි. ඒක අන්තිමට ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ මේ අපේ වීඩියෝ අපේ මේ යන්න ගත්තාම කේස් එකක් ගන්න. මේ ඇත්ත. එහෙම පොඩි කේස් එකක් තියෙනවා. ඇත්තටම ලංකාවේ සමහර කේස් තියෙනවා. එනේ මිනිස්සු නිකන් අනේ මන්න නිකන් වලියට වෙන සීන් වලියට සීන්. දැන් ඔබත් එහෙමනේ. නෑ මම නිවිලා ඉන්නේ 10 මම ගහගන්න. මම මතකයි මොකක් හරි ඔය පාරේ නේගෙට්ට මේ මැඩවිලා දික් කරන් ගියා කාරේ ඉන්න ඔය පාර මැදදී ඇහිම. ඒ වයසක මිනිස්සේ පව් වැඩේ එළව ගන්නත් බෑ. ඒ මම නෙමෙයි. ඉවසීම නෑ. ඒ මම නෙමෙයි. කොහොමරි මේ පොදයක් ඔය යනකො පිස්සු කියාගෙන ගියා. එහෙමයි. ඒ මගේ පිටිපස්සේ ඉරප එක තමයි කෑ ගැහුවා. හරිද? මම පොඩක් කෑ ගැහුවා. එනකොට ඒක වැරදීනේ මචං අර පාර මැද්දට දාරි වෙලා නැද්ද තියන්නේ? එහෙම බෑ. එක්ක ගණින් අයින නේ. එහෙම කරන්න බෑ. එක්ක හයියෙන් මම මැද්දට මැද්ද දාගත්තා. අයියා මම මාත් කියන්නේ ඒක. යන්න බෑ නම් අයින් කරගන්න ඕනේ. උඩින් යන්නේ නැහැ. අපිට යන්න ඉඩ දෙන්න ඕනේ. මොකද මේ බයිසිකල් යන්නේ බං. අපි කන්ටේනර් එක කියන්නේ නෙමෙයි. පාරම ඕනේ. පොඩ්ඩි දදුන අපි ගියා වල වෙන මගේ අපි වෙනුම් ගහන්නේ නැහැ. ඒ ඔබ ඔයලා කන්ටේනර් එකකට ඕඩේ හප්පා යනවා ඒක වෙනවා. ඔව් කන්ටේනර් ගත්තොත් නම් ඉවරයි. මම නම් යට කරනවා. ආ යට කරනවා. මේ අර බැනපු අංකල් බලනවා නම් සෝරිය. කේන්ති ඇසිරා. උඹට දන්නේ නැති කුණු රපත් කියලා බැන්න. හරිද සීන් එක කරන්නේ. එහෙම කේස් එකක් තියෙනවා. අනිත් එක තමයි ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන කේස් එක මොකද්ද උඹ දකින අන්තිම කේස් එක. අන්තිම කේස් එක නෙමෙයි. කේස් එකක් කියනවා. අන්තිම කේස් එක මොනවද? මම උඹට හිතෙන්නේ නැද නිකන් අර අපේ දේවල් වලට අර උපදෙස් දෙන සීන් එක තියෙනවා. උපදෙස් දෙනවා. කතා කියනවා බං. ඒ කියන්නේ උන් කතා කියනවා අපිට ඒ කතා අහලා හැදෙන්න. අපිත් ඒක හැදෙන්න. අපි ඒක හැදෙන්නේ නැහැ. උගේ කතා වෙනස් අපේ කතා වෙනස්. අන්න හරි. ඒ කියන්නේ අපිට අපි කියන්නේ අපේ ඕන් ඩිසිෂන්ස් ගන්න අමාරුයි පොඩ්ඩක්. නේද? උන්ගෙන් දේවල් අහන්න. අන්න ඒකේ හැබැයි උන් හැබැයි ඒක අහන්න තිබ්බ අපි උන්ගේ කාටි කියනවා. අන්න ඒකයි මාත් කියන්නේ. කන්න දැන් අපිට ඕනි දේවල් වලට සල්ලි දෙන්න ඕන ආවන්න. එන්න ඌ කියන දේ නටලා ඌ ඉඳ ගන්න ගොත් ඉඳගෙන ඔළුව හිට ගන්න ගොත් ඉඳගෙන. ඒකත්. එහෙම නේද? ඒක දැන් උඹලා අම්මලාගේ දෙන්නේ. අම්මා කියන දේ. ඔව් ඒක නේද? ඒක ආන්න වෙනවනේ ඉතින්. මේ අම්මට බයයි. ඔව්. මේ මූත් බයයි. ඔය කය දැම්මට. තාත්තට වැඩි බයයි. අනේ කුපිටි බය. එහෙම කේස් එක මේ අතනම උපදෙස් දෙනවා. ඒ කියන්නේ කියන්නේ දැන්
අම්මලාට ඕනේ ළමයි ඉංජිනේර්ස්ලා කරන්න ඩොක්ටර්ස්ලා කරන්න නේද එහෙම පොඩි කේස් එකක් තියෙනවා පොඩි කේස් එකක් තියෙනවා පොඩි මේ කියන්නේ දැන් අපි කරනවා තමයි ඒ පැත්ත විතරයි බලන්නේ ඒක ඒසන ගැන දර ඩොක්ටර්ස්ලා ඉංජිනියස්ලා මේ හරියේ අර ගන්න ඔවුන් ඉන්න උඩ හරි උගින්න උඩ ඩොක්ටර්ස්ලා ඉන්න හස අර ඉතුරු ටික මෙහෙම පල්ලෙහාට යන අනන එහෙම පොඩි ගේස් එකක් තියෙනවා පොඩි ගේස් ටිකක් තියෙනවා ඒක අතනම පොල් කියන්න ඕනේ අපේ ඒකයි වෙනම දවසක ඒක කතා ගන්න පුළුවන් ඒකයි වෙනම දවසක කතා ගන්න ඒක ඇත්තටම තේ එකක් බීලා වඩයක් වඩයක් කාලා බඩින් ගිතක් කාලා පඩයක් කරලා බොකන් දාලා කතා ගන්න පුළුවන් එහෙම කතා කරන්න රසයක් ඒක මේ ඇත්තටම අපේ ගවල් ළඟ ගේස් දුන්නේ නැහැ නේද කැමති දෙයක් කරගන්න chance එක තිබ්බා පොඩි පොඩි කේස් ටිකක් තිබ්බා ඉතින් ඒ කාලේ දැන් නම් අවුලක් නැහැ ෂේප් ඔව් ඇත්තටම අපිට කැමති දෙයක් කරගන්න chance එක තිබ්බත් කරගත්තේ නැති වුණාට ඕලෙව කරනකම් වගේ ඒ කේස් එක තිබ්බා පොඩ්ඩක් එන්නේ එතකොට ඔබ පොඩිනේ බා ඔව් එතකොට කොහොමද තියෙනවද නේ එතකොට ඒ දවස් එක පොඩ්ඩක් බැලුවා දැන් නම් ඉතින් බාන්නේ අතහැරලා දාලා නේ නෑ පොඩි අතහැරලා දාලා නැහැ අතහැරලා දාලා නෑ මේ වගේ තමයි ටිකක් නාවලා 105 கொஞ்சம் තියෙනවා கொஞ்சம் තියෙනවා පොඩි පොඩි කේස් තියෙනවා වලියනවා නම් නම් කේස් තියෙනවා මේ අර ගෙදර මිනිස්සු අතට ගහුවට නම් කමන්නේ මේ අර අනිත් මිනිස්සු මිනිස්සුන්ගේ මතේ තමයි අර මචං කියන්නේ බල ડોක්ටර්ස් වෙනෝනේ ඉන්නේ දැන් උඹ හිතපන් ඔක්කොම ડોක්ටර්ස් ඉන්ජිනේර්ස් වුණාට පස්සේ පාරතු ගන්න ඕනේ ඒක ડોක්ටර් බාහනවත් අතු ගන්නවා ඒකනේ ඒක කරන කට්ටිය ඉන්නවනේ ඒව කරන කට්ටිය ඉන්නවා ඒක එහෙම කේස් එකක් තියෙන කියන්නේ එහෙම කිසිම කෙනෙක් එහෙම පාත් කරන්න හොඳ නැහැ ඇත්තටම කියන්නේ රසාවන්න ඔව් දැන් උඹලා පොත්තල ඉගෙනගෙන ලොක්කෝ වුණත් වැඩක් නැහැ උඹලට යන පාරේ එක එක රීලා තියෙනවා නම් පාර දිගේ ඒක අස් කරන්න එකකින් නැත්තම් අස් කරන්න එක රීපු අයින් කරන්න බල්ලෝ රීපු අයින් කරන්න එකකින් නැත්තම් දාපු කුරු ටිකයි කොළ ටික හින්දින්න එකකින් නැත්තම් වැඩක් නැහැ නේද ඇත්තටම කියන්නේ වැඩ තේරුමක් නැහැ උඹ ඉගෙන ගත්ත එක තේරුම් ගන්න එහෙනම් උඹලා ඉගෙනගෙන ඉන්න උඹලා රොබෝල හදන්න ඔක්කොම ටික ඒතර උන් ඇල්ල ඔක්කොම ටික කරන මිනිස්සු වන්නේ හැබැයි එහෙම කරන්න එපා බං රොබෝල ඇත්තම දාලා ඒතර ඒතර මේක රසායන දෙන කාලා බිය ඉන්න මිනිස්සු මම කියන්නේ ටෙක්නොලොජි කවුරු කියන එක නෙමෙයි ටෙක්නොලොජි කවුරුද නැහැ දැන් උඹලා ටෙක්නොලොජි එක වැඩි හින්දා දැන් අපේ ජොබ් වලටත් කියලා වෙලා යනවා දැන් අපි ඩිග්‍රී වල සමාට ජොබ් එක නැහැ ජොබ් නෑ උන්ට අන්න ඒ පොඩි කේස් එකක් වෙනවා තියෙනවා උඹලා කියන්නේ ඉලෝන් මස් තමයි කේස් එක ඊළඟ මාසම යා අපි මරමුනේ යා ඔයාගෙන ගන්න පුළුවන් ඒක ඔයාගෙන ගන්න පුළුවන් ඒක නේද ප්‍රශ්නේ හරිද ඒක ටෙක්නොලොජි එක ඇඩ්වාන්ස් එක ඇත්තටම හොඳයි මේ ටෙක්නොලොජි ඇඩ්වාන්ස් එකේ දෙපැත්තම තියෙනවා හොඳක් තියෙනවා නරකක් තියෙනවා අදම අපි ඒක ගැන වෙනම එපිසෝඩ් එකකින් කතා වෙන එපිසෝඩ් එකක් අපි කතා කරමු ඒක මෙතන කතා කරන්න ගත්තොත් එහෙම මේ යනවා ඔව් කේස් පොඩ්ඩක් ඒකට මේ ගිහිල්ලා වෙලා අර බල්ලා ගැන කතා කරනවා මැක්ක ගැන කතා මැක්ක ගැන කතා කරනවා බල්ලගේ ඉන්න එක ඒක හින්දා මේ ඇත්තටම එහෙම කේස් තියෙනවා අර මිනිස්සුන්ට දැන් අපි කියන්නේ නේද මිනිස්සුන්ට තමන්ගේ තීරණ ගන්න කියන්නේ නිදහස අවස්ථාව දෙන්න ඕනේ අවස්ථාව නිදහස දෙන්න ඕනේ يعني මෙහෙම දැන් එහෙම දීලා වෙලා අපි කියන්නේ මේ දැන් අතහැරලා දාන්න කියන මේ කියන්නේ අර ගයිඩ් එක දෙන්න ඕනේ ගයිඩ් දෙන්න ඕනේ ගයිඩ් කරන්න ඕනේ ගයිඩ් කරන්න අර ඇඟිල්ල ගන්න යන්න හොඳ නැහැ ඇඟිල්ල ගන්නද නැහැ වැඩි ඇඟිලි ගන්නද නැහැ ගයිඩ් කරාර ගමන් නැහැ ඇඟිල්ල ගන්න නැතුව ඇඟිල්ල ගාවම ප්‍රේස් දැන් කේස් පොත දිමෙන් කොහොමද ගන්න ඔව් ගලයි ඒක හින්දා ඇඟිල්ල ගාලා ඒගොල්ලෝ හිතේ Google ගන්න එපා ඉස්සරහ කියන්නේ අනුන්ගේ Google ගන්න අනුන්ගේ Google ගන්න එපා ඌට හොද ගන්න යන්න කියලා දීපන් හොදන්න යන්න ගිහිල්ලා අතේ ගන්න අතේ ගන්න එපා අතේ ගාලා අපිට කියන්නත් එපා ඒක උඹටත් කරදරේ මටත් කරදරේ මගේ උඹේ ගෑවුණා මටත් හිත රවුල් උඹෙත් හිත රවුල් දැන් මොකද මම ගෑවිලා වත්ර කපලා අච්චි නාල් කරනවා කේස් එක යගේ පොඩි කේස් එකක් තියෙනවා ඉතින් එහෙම යගේ පොඩි පොඩි රස්නයක් තියෙනවා අනිත් එක තමයි සමාජෙ පොඩ්ඩක් දැන් නම් පොඩ්ඩක් ඉස්සර තිබ්බට පොඩි හැදීගෙන යනවා ඔව් පොඩි පොඩි කේස් තියෙනවා කියන්නේ ඉස්සර ඇත්තටම අපි පොඩි කාලේ තිබ්බ සමාජයේ දැන් පොඩි උන්ගේ තියෙන සමාජය කියන්නේ ඇත්තටම ලොකු වෙනසක් දැන් නම් පාර බෑ දැන් නම් බෑ පොඩි උන් මැරෙව ඉන්නේ ඉන්නේ මැරෙව ඉන්නේ මැරෙව 2000 පස්සේ කියන්නේ අපි 2000 පස්සේ 2002 3 4 5 ඔය හරි ඔව් අවුලක් නෑ නෙමෙයි 2004ත් තමයි වුණේ 2005 6 7 8 ඇත්තටම දැන් ඉන්න පොඩි ළමයි එහෙම කියලා බයින් නෙවෙයි අපි මේ කාර් බයිනවනේ මේ බයිනවනේ හැමෝම නෙමෙයි හැමෝම නෙවෙයි උඹලා හොඳයි ඔය 105 10ක් ම හරිය නැති උන් මේක කේස් මේ කියන්නේ දැන් අතනම පොඩි උන් දෙකට හිතාගෙන ඇත්තද උන් තාත්තලා වගේ ඇත්තම දැන් අපි පොඩි උන් මොකද උදාහරණයක් අපි දාම මොකද දන්නේ අපි ඊයේත් ගැන කතා වුණා අපි මෙතන ඒවා කතා කරන්නේ හරි නෑ කතා කරන එක ඇත්ත පොඩි කේස් එකක් තියෙනවා මේ ඇත්තටම පොඩක් දැන් සමාජයේ සේස් දැන් ඔය ඩ්‍රග්ස් ඇවිල්ලා ගොඩක්
يعني පොඩි ළමයි අතර ඩ්‍රග්ස් අපි නම් යූස් කරන්න ඔබ යූස් කරන්නේ නැහැ අපි ඇත්තටම use කරන්නේ නැහැ යූස් කරන්නේ මේ කියන්නේ මට අර පොඩි ළමයි අතරට ඇවිල්ලා කියන්නේ දැන් ඩ්‍රග් එකක් අඩම ගන්න නේද දැන් සාමාන්‍ය නීතියෙන් කීයද මම 21 නේද මම ඇත්තටම දන්නේ මම දන්නේ නැහැ මට මොකද මම කටේ දිනන නෑ මේක කේස් කටේ දිනන්නේ සාමාන්‍යයෙන් චුරාමේරිය මචං අපිට කියන්නේ අනිත් දේවල් වලට උනත් අර වයස හොයන තැන්වල මගෙන් කවදාවත් වයස අහන්නේ නැහැ සාමාන්‍යයෙන් මූ තාත්තා කෙනෙක් වගේ නේද අතේක කියලා කියනවා මේ අතර පොඩ්ඩක් සමාජ පොඩි කේස් එකක් තියෙනවා ඒ ඩ්‍රග්ස් ඇවිල්ලා ළමයි අතරට ළමයි පොඩි ළමයි ඒවට පෙළඹිලා නේද මට කකුසට ළමයි ඌ වගේ පොඩි ළමයි පෙළඹිලා ඒක තමයි මම පොඩි නෑ පොඩි ළමයි අපි පොඩි නෑ ඇත්තටම දැන් අර ළමයි මට කකුසකින් නෙමෙයි ළමයින්ගේ මතර කොට බේර ගන්න එහෙම සීන් එකක් ඇත්තටම මම එහෙම පෝස්ට් සීන් එකක් එකක් තියෙනවා පෝස්ට් එකක් තියෙනවා මේක නම් ඇත්ත සිරාට නැත්ත මේක නම් පොඩි ළමයි අතර පොඩ්ඩක් ඕ ඇවිල්ලා කේස් අනිත් එක තමයි මේ adult content මම මේ කල්පනා කරේ අපේ මේ අපේ education system එක ඇතුලේ ලොකු gaps තියෙනවා. ඔව් sex education ඇත්තටම නැහැ. يعني අපිට මතකයි අපිට ඔය health මම health ඉගෙන ගත්තේ නැහැ. ප්‍රොෆෙෂනල් තිබ්බනේ මම IT කරේ. අර මම හෙල්ත් නේ කරේ ඔව් health sex ගැන කියලා දෙන්න දැන් අපිට පොඩි කාලේ ඔය කියලා දෙන ටිකත් මට මතකයි අපිට මිස් කෙනෙක් හිටියప్పుడు මතකද? එයාටත් ලැජ්ජයි. අර පොඩි මිස් කෙනෙක් නේද ඔව් එයාට ලැජ්ජයි. මට මතකයි එයා ඉතින් සුසුම් කරලා ගන්න සුස් කාලේ කරනවා. සුස් කාලා ගියා එනවා අපිට ඊට පස්සේ අපි ඒවා වෙනම දන්නේ study නැහැ. කරලා තමයි ගොඩක් කියන්නේ නැහැ මොනද වෙන ස්ටඩි කරේ අපි කියන්න ඕනේ නැහැ නැහැ. يعني පොත study කරලා text book එක textbook එක බලන්න. use කරලා ඒක පුදුම දැනුමක් අපි ලබා ගත්තා ඇත්තටම. ඒ අර ඒ වගේ මේ වගේ ඉදර කට්ටිය බලුවොත් ඉවරයි යනවා ඉතින් හරි. පොතේ තියෙනවා හරි හරි ඔව් පොතේ තියෙන ඉවර ඔව් අපි ඉගෙන ගත්තේ නේ කියන්නේ ඔය පොඩි පොඩි ඒ දේවල් ගැන කතා කරලා කියන්නේ ප්‍රොටෙක්ට් වෙන විදිය දැන් ඔය ගොඩක් ඔය ඔයන් ස්ප්‍රෙඩ් වෙන diseases තියෙනවා නේද ඔව්, ඔව්, HIV AIDS ඒ වගේ ප්‍රශ්න කේස් උඹට තේරෙන්නේ දැන් මෙහෙමනේ HIV හැදෙන්න මචං ඕක කරන්න ඕනේ නෑනේ ඔව් ඒක ඇත්තනේ දැන් උඹ හිතපන් HIV හැදිච්චගේ කොණ්ඩ කපුවලා ලේ එනවා ඒකෙන් අපේ කැපෙනවා අන්න ඒ කේස් තියෙනවා කේස් මේ වගේ එතකොට නිකන් අර එතකොට දැන් දැන් එහෙම වෙච්ච මිනිස්සුන්ට පාර බහලා යන්නත් බෑ දැන් උඹට එහෙම හැදුණා දැන් මට හැදුණා උඹට මට හැදුණා කියද්ද දැන් මම ඒක කිව්වට කවුරුත් ඒක පිළිගන්නවද නැහැ නේද සික්කාවේ මූ සීන් එකට ගිහින් සීන් එකට ගිහින් මොනවම කියන්නේ ඒ වගේ අපි ඒව ගැන කතා කරන්න එතන පොඩි කේස් එකක් තියෙනවා එතන පොඩ්ඩක් මිනිස්සුන්ගේ අසහනය ටිකක් වැඩි වෙලා තියෙනවා උඩ පාර ගෙල්ලට එන්න බෑ මූ මේ කෑ ගන්න ෆෝන් ගන්න නෑ මේ ඒ වුණාට උඹට නිකන් සෙට් වෙනද නිකන් වයසක මිනිස්සුන්ගේ අසහනය වැඩි ඉතින් සීන් එකක් තියෙනවා එහෙම පොඩි කේස් එකක් ඔව් පොඩි කේස් එකක් තියෙනවා අපි කියන්නේ ලොකෝට ස්ටඩි කරන්නේ නැහැ ඒක ගැන අත්‍තරම අපිට එහෙම්මෙන් පෙනිච්චවත් එක බලද්දී නේද ඇත්තටම වයස මිනිස්සුන්ගේ වැඩි පොඩ්ඩක් කියන්නේ අර නාකි විසේ too much වෙලා තියෙනවා නාකි විෂය වැඩි too much එක නාකි විෂය ගිහම ඇති ඒක දන්නවා හැම පොඩි කේස් එකක් තියෙනවා ආය මචං ලංකාවේ ගත්තාම තමනවල කේස් තියෙන්නේ නෝ තමයි නේ මං කේස් වල තියෙන්නේ මේ ඩිසිප්ලින් ප්‍රශ්නක් තියෙනවා ඩිසිප්ලින් නම් ඉතින් ඔව් ඇත්තටම මේ කියන්නේ ඒක ඉතින් කොහොමද තියෙනවා ඒක පොඩි සෑහෙන කේස් එකක් ඒක කේස් ටිකක් තියෙනවා මේ ඇත්තටම පොඩි ළමයි නෑ උඹට හිතෙන්නේ නැද්ද ඒවට ප්‍රධාන හේතුවක් ඔය ටීවී වල පෙන්නන නාට්‍ය ඔව් යකෝ දැන් යාර කිස් කරන සීන් පෙන්වන්නේ නැහැ කොහෙද ආ හෙප්සිරා ඔව් යකෝ දැක්කද මම ටීවී කොහොමද කරන්නේ ටීවී channel එක කියන්නේ මම කරේ මේ වීඩියෝ මම දැක්කම අර මහත කෙල්ලෙක් යකෝ ස්පායන මේක තියෙනවා කොහොමද ඇත්තටම දැන් FB එකේ දැක්කේ මම පෝස්ට් එක මම ටීවී බලන්නේ නැහැ ටීවී නෑ මම FB එකේ දැක්ක පෝස්ට් එක මම කිව්වේ ඒක තිබ්බා මම කරේ මේ මම කමෙන්ට් බලුවම තිබ්බා මම කර මේක මේ ගිය මේ කතාවේ කියන මේ කෑල්ල තිබ්බා ඇත්තටම ටීවී වල නම් නැහැ යන්නේ පට්ට කේස් ඒවා හරි පොඩි උන්ට බලන්න බෑ මම දැකලා කියනවා අර අපි එනද බල සුදාද දියනි ඕවානේ බං අපි බැලුවේ ෂූටින් මාඩි කන්ටෙන්ට් තාම බලනවා තාම FB එකේ මම බෙන්ටන් බලනවා ආයෙ මොකද කවුද බෝයි බලනවා ගාෆි සුබ්බිරි කවුද බෝයි ඒ ටික මම දැක්කලා තියෙනවා මේ දැන් ඔය අලුතෙන් නාට්‍ය සෙට් එකක් කරනවා අර FB එකේ ගන්න එකක තියෙන්නේ මචං එකක වෙන්නේ මචං මාමණ්ඩි يعني දැන් පුතාගේ තාත්තා හරිද පුතාගේ තාත්තා පුතා බදලා ඉන්න ගෑනට කෙල හල්ලා සීන් එක හරිද මොකද්ද මම ඒ සීන් තව නාට්‍යයක් තියෙනවා බං ඒ එක නාට්‍යයක් තියෙනවා ඒ නාට්‍ය ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා මචං ඒක ඇතුලේ වෙනවා මචං මෙහෙම දේවල් ටීචර්ස්ලට ළමයි ලව් කරන ඒවා හරිද මම ඕක දන්නවා මම ඕක අපි නම් ගම් කියන්නේ නම් ගම් කියන ඕකද ඒක හරිද දන්න කට්ටිය දන්නවා ඊට පස්සේ ආයෙ තියෙනවා මචං අර
ටීචර් කෙනෙක් නිකන් අර පොඩ සීන් එක ඒ කියන්නේ too much අර ඕපන් කරන්න ආ. හරිද දැන් එහෙම දේවල් වෙනවා හරිද මම කියන්නේ දැන් එහෙම දේවල් ටීවී එකේ උලුප්පල වෙන්න ඕන නේද ඒක පොප් ටීවී කරලා වෙනන්න ඕනේ ටීවී එක වෙනන්න ඕනේ නෑනේ ඒක වෙන්නන්න ඕනේ නැහැ එහෙම පොඩ්ඩම බලන්න මිනිහෙක් කැමති නම් එළිය ඕන අපි වගේ බලුවා නම් කවන්නේ අපේ මේ පොඩි 5 වසරේ 6 වසරේ ඒක දැන් කියන්නේ මිනිහෙක් ඇඳුම ගැට අධ්‍යාපනයේ ඕන නෙවෙයි ඉතින් පෙන්නන්න ඕනේ අපිට ඇත්තට මිනිහෙක් ඇඳුම් පැළඳුම ගැන මොකද කියන්න දෙයක් එයා කැමැත්ත ඔව් දැන් මේ ඒ වුණාට ඔය පෙන්න නෑ පෙන්නුවට කවන්න එන ඒක කියන්නේ ඒක හරියට අධ්‍යාපනයේ තියෙනවනේ ඒක අනිත් පැත්තේ ඉස්කෝල වල ඇත්තටම මේ දැන් මේ මොකද්ද ටීවී රූපවාහිනී ටෙලිවිෂන් එක නම් කේස් ඒක පෙන්නුවට කවන්න අර ඉස්කෝලේ අර දැන් පෙන්නනවා නම් අර වගේ හැදෙන්න ඕනේ ඉස්කෝලේ මට මතක විදියට අධ්‍යාපනයේ ඔය ඉස්සර ඔය වගේ නාට්‍ය වෙන්නේ හැන එකක් දෙකක් වගේ චලයක් වගේ දැන් අර ඉස්සර දිනේ ඔය ඒ කෑල්ල දැන් කොහේ හරි පිටරට එකක් පෙන්වනවා ඒ කෑල්ල පෙන්වන්නේ නැහැ අපේ ඇත්තටම අර බෙල්ලකපණ එකක් වුණත් ඒක පොඩ දැන් ඒකට හරියන්න අරවැය පෙන්නනවා අම්මට අර පොකපත් දවල් කොහෙන්ද දාලා තියෙන මොකද යක මේ ප්‍රෝත් ටික දැම්ම ඒක කොට කොට නෙවෙයි දාගන්න දැන් ටීවී එක පෙන්නන නාට්‍ය අම්මට සිරියේ වෙනම සීන් නැති ඇත්තම කේස් සිරාට කේස් ඒවනම් ගොඩක් කේස් ළමයි ඕවා බලලා හැදෙනකොට දැන් ඇත්තම දැන් අර ගුරුවරයෙක්ට ටීචර් කෙනෙක්ට කියන්නේ මිස් කෙනෙක්ට ළමෙක් ලව් කරන සීන් එකක් ඒක ඇත්තම දැන් මිස්ටර් කොල්ලෙක් ඉන්නවා එහෙම සීන් එකක් විතර යන්නේ හරිද ඒක අවුලුකුත් නෑනේ ඔබත් මේ අර මිස් හොඳයි මේ මිස් හොඳයි කියලා තියෙනවනේ ඒ මචං ගුරු සිසු සම්ප්‍රදාය ආ නේ ඵලයම ඉතින් හරි අපි එහෙම කියමු මම එහෙම නෑ මම කියන්නේ එහෙම කේස් අවද අර තව නාට්‍යයක් තියෙනවා දැන් උඹ අර කිස් කරන සීන් එක කිව්වේ ඒ නාට්‍යයේ කෙල්ලට කොල්ල තුනක් විතර ඉන්න එක කෙල්ල අරුත් එක්ක ඇවිල්ලා මූත් එක්ක ගිහලා ආයෙ යනවා දැන් ඔය වගේ ඒවා පෙන්නුවම ඇත්තටම මේ කියන්නේ ළමයි දැකලානේ ඕවා නේද ඔව් ළමයිගේ මූලික පෙන්නුවට කවන්න නැහැ මේ ඉස්කෝලෙන් හරි අධ්‍යාපනයක් තිබුණා හරි අධ්‍යාපනයක් තියෙනවා මම ඇත්තම කියන්නේ ළමයින්ගේ කියන්නේ මනස පොඩි ළමයින්ගේ ඕ දැන් ඔකුගේ දැන් උඹ පොඩි කාලේ ඔබ මොකද දැක්කොත් උඹට වට යන්න නේද දැන් අපි වුණත් තාම අම්මලා තාත්තලා හිටියොත් මේ කතා බලන්නේ නැහැ අපි නැගිටලා යනවා නැත්නම් අපි අර කිස් කරන සීන් එක බලන්න නැගිටලා යනවා නැගිටලා යනවා වටේ වන්න ෆෝන් මම චූපාරක් දාන්න එහෙම පොඩි කේස් තියෙනවා මේ දැන් ඇත්තටම ෆෝන් එක හරි ඔබනවා මෙහෙම ඔව් බොරුවට මෙහෙම අරගෙන කිසි සීන් එකක් කරනවා නම් පොඩ බොරුවට දාන්න නැහැ එක්ක මෙහෙම කාම පොඩ්ඩ දැන් ඉන්න පොඩි කාටද කෙලවරනවා එහෙම පොඩි කේස් වගේ තියෙනවා මේ ඇත්තටම මේ අර වගේ දේවල් පෙන්වන්නට පස්සේ පොඩි කාලේදීම ළමයිගේ මනස හැදෙන්නේ ඒ පැත්ත ඇත්ත ඇත්තටම එහෙම පොඩි කේස් එකක් තියෙනවා ඒ වගේ ගැන පොඩ්ඩක් ඒ කියන්නේ අපේ ලංකාවේ එහෙම දේවල් ගැන කතා කරන ඒ මිනිස්සු ඒව කරන්නේ සල්ලි වලට YouTube views හම්බෙනවා පොඩ්ඩක් අර පොඩ්ඩක් එහෙම මෙන් එළියෙන් දා අග බානකට හන්දියක් වෙනවා අපි කියන්නේ මේ අර එළිය දාගෙන එක ප්‍රශ්නයක් කියන එක නෙමෙයි ඇත්තට මේක අපි highlight කරලා කියනනේ ඇඳුම නෙමෙයි ප්‍රශ්නේ අර ඒක කියන්නේ ඒක සෝෂල් මීඩියා වල විතරක් තිබ්බනම් හොඳයි කියනවා මම ඒක ඇත්තටම ටීවී එක පෙන්න මට්ටමට එන්නේ නැතුව ඒක සෝෂල් මීඩියා වලට විතරක් ලිමිට් කරා නම් ඇත්තටම හොඳයි ඔබ ඒක පිළිගන්නද ඇත්ත ඒක ටෙලිවිෂන් එකට එන්න ඕනේ නෙමෙයි ඇත්තටම මේ සල්ලි හම්බ කරනවා කියලා ඉවරලා නේද දැන් ඇත්තටම දැන් බාන්න අනිත් ලංකාවේ දූෂණ කේස් අර නාටි ගෑනිට තින්නේ නැහැ බා අර පොඩි උන් නෙමෙයි මම බලනකො වැඩියෙන් ඉන්නේ වයසක කට්ටිය වයසක උන්නුයි නිකන් අවුරුදු 25 30 පැනලා නේද නැහැ යකෝ දැන් පොඩි ළමයි යකෝ දැන් පොඩි ළමයි නෑ මං කියන්නේ අපිට කරන්නේ උන් නෙමෙයි ඔකෝ එකේ නේ කරන්නේ නැහැනේ බං පොඩි ළමයි අතර පොඩි ළමයි වගේ පොඩි ලවුනා සීන් තියෙනවනේ අන්න ඒක තමයි කේස් තියෙනවා දැන් අපිට ඇත්තටම 21කටත් වැඩි හරිද බස් කියන්නේ ඔව් 21කට වැඩි 21කටත් වැඩි හරිද ඒ වුණාට දැන් අර 18 17 නෙමෙයි යකෝ පොඩි උන් කපල්ලා හිටියට කමන්නේ මම අපි කියන්නේ කපල්ලා හිටියට කමන්නේ පාක් කරලා එක සැරයක් ගිහිල්ලා යකෝ මෝටර් සයිකලයකට ගිහිල්ලා කියන්නේ මේ වැඩි යතක් නැහැ මේ කොහෙද පාක් එක කියලා කියන්නේ යකෝ අර පොඩි කාමර තියෙනවා අම්මර මුන් එක එක ෂර්ට් එක ගලවගෙන පොඩි උඹ එහෙම පොඩි කේස් එකක් තියෙන අතරම ඒවක් කරාට කමක් නැහැ ලව් කරාට කමකුත් නැහැ නැත්ත මං කියන්නේ පොඩ්ඩක් ඒ වුණාට දැන් උඹලා ලව් කරලා ඉවර වෙන්නේ නැහැ අන්තිමට උඹලා ගහලා ළමෙක් කෙනවා මත හරිද ඉතාලතාව උඹලට මෝඩ වැඩිලා ගහනවා ඔව් අන්තිමට මචං අර බඩට එන ළමයාට මොකද වෙන්නේ ඇබෝෂන් එකක් කරනවා නැත්තම් ළමයා හම්බුනාට පස්සේ මග විසික් කරලා දාලා යනවා ඒවම සක්කිලි වැඩව උඹලා කියන්නේ උඹලට මෝල වැඩි වෙලා උඹලා ඔක කරනවා නම් උඹලා ඒ බෑ වගකීම් බාර ගන්නවා වගකීම් බාර ගන්න රෙස්පොන්සිබිලිටි එක ගන්න මිනිහ ලංකාවේ මිනිස්සු රෙස්පොන්සිබිලිටි එකක් ගන්න. ඒ කියන්නේ නේද අර
කිව්වා නෑ කිව්වලු කිව්වලු කිව්වාම මචං ඒක 100% responsibility නෑ ඇත්තටම කිව්වා responsibility එකක් තියෙනවා අර ඒ responsibility case එකක් තියෙනවා ඇත්තටම මේ වගේ වැඩ කරන්න එපා සීන් එකක් තියෙනවා ඉපදෙන ළමයා පව උඹලා එහෙම හිතන්නේ නැද්ද නේද සීන් එකක් තියෙනවා ඇත්තටම දැන් උඹලා පව වැඩේ පොඩි එකක් අනිත් එක එතනින් මචං කෙල්ලකට තියෙන සයිඩ් ඉෆෙක්ට් එක කෙල්ල නම් මචං ඒතකොට දැන් ඔක හතර වටේ යනවා ඊළඟට කේක් කෙලින්ම කියන්නේ ඕකේ බඩුව නැද්ද කවුරුත් ඒ කියන්නේ මෙහෙම අර කෙල්ල කොල්ල දෙකක් දෙන්නම වෙනම නැහැ හරිද ඒ වුණාට අර ලංකාවේ තියෙන සංස්කෘතියත් එක්ක පොඩක් මඩපාර වදින වැඩි මඩපාර වදිනයි ඒසත් තියෙන පොඩ්ඩක් ඒ කියන්නේ ඇයි දැන් ඉන්න පොඩි උන් එහෙම කෙල්ල බ්‍රේක් අප් වුණා කෙල්ලගේ ෆොටෝ ලික් කරන ඕන කරන්න බෑ ඇත්ත ඒ වගේ පොඩි පොඩි කේස් ටිකක් තියෙනවා මේ ඇත්තටම පොඩ්ඩක් ඔයිට වැඩිය ස්පොන්සිබිලිටි එකක් ගත්තා නම් හොඳයි ඇත්තටම මෝල වැඩිලා ගහනවා නම් ප්‍රොටෙක්ෂන් යූස් කරපන් කොල්ලෝ හැදෙනවා කෙල්ලෝ හැදෙනවා විතර පොඩක් ප්‍රොටෙක්ෂන් හරි යූස් කරපන් ආය අනිත් ප්‍රොටෙක්ෂන් හරි යූස් නෑ මං කියන්නේ මචං ඇත්ත ඒ කියන්නේ මිනිමයිස් කරගන්න විදියක් කියලා ඕන්නම් ගාම ප්‍රොටෙක්ෂන් යූස් කරපන් මෝල නම් ගහපන් ප්‍රොටෙක්ෂන් යූස් කරපන් බඩුවක් කරි ගාමන් කියලා උඹ ලෙඩ හදාගන්න නම් ඒක හදාගන්න අපිට කිසි ප්‍රශ්නයක් නෑ අපේ තල්ලේ අනිත් එක තමයි මේ තව මචං ලංකාවේ මොනවද කේස් මට සිරි ලොකුම කේස් දැන් මේ ලංකාවේ මිනිස්සුන්ගේ මොකද බං කේස් නම් ගොඩක් තියෙනවා මොකද ලොකුම කේස් සමලින්ක කියන්නේ දෙයියනේ බුදු අම්මෝ කතා කරලා නැහැ මොනවද බම්මේ උනාද කරන්නේ ඕවා එපා ඩෝ ඒක තමන්ගේ තාත්තා දියන් හිටපන් උඹට තියෙන එක කාය මොකටද බලන්නේ මගේ නම් තියරි ඒක උඹලට නැති එකක් නැති එකක් බලපන් පහල එපා ඉතින් එපා තාත්තා දියන් හිටපන් මම හරිද මම නම් මචං පර්සනලි LGBTQ ඔය මොල පුස්තරම් මම සපෝට් කරනවා හරිද මම මෙහෙම හැබැයි දැන් ඒ කියන්නේ ඒක මිනිස්සුන්ගේ කැමැත්ත මත ඒක ඇත්තටම මිනිස්සුන්ගේ තියෙන මානසික මට්ටම මම කේස් එක කෙනෙක් ඉස්ස එක හැබැයි දැක්කම අපිරිය බෑ සිරාඩම අපිරිය එදා දැක්කම බෑ අර මේ අවුලක් මෝල් වලට ගිහිල්ලා ඇවිල්ලා කියන ඔය what යකෝ හතර දෙනෙක් විතර බං ඒකට මොන පොඩ්ඩක්ද කියපන් අද්ද බං අඩෝ මේ කොල්ල වෙලා අපිට පාර යන්න බෑනේ බං යකෝ කොල්ලට බෑ පාර ගහන්න බැරි සීන් එකක් තියෙනවා කොන්ද ගෙලින් තියන් ඉඳපන් හරිද සිරාඩම මේ කොන්නේ වෙන්නේ ඕ සිරාඩ පීනේ බං මොනවද බං කොල්ලෙක් නම් කොල්ලෙක් වගේ බං කද කෙල්ලොත් කොල්ල වෙන්නේ නෑ ඒව සීන් දැන් ඇත්තටම කිව්වොත් මචං කොල්ල කෙල්ල වෙනවා කෙල්ල කොල්ල වෙනවා මම දන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් කියයි අර ජෙන්ඩර් කියයි මේ ජෙන්ඩර් කියයි ඔය ඉන්න එක තියාගෙන ඉඳපන් බං සිරාඩ තියෙන එකෙන් වැඩක් ගන්න තියෙන එකෙන් වැඩක් ගන්න ඔව් සිරාඩ ඔච්චර අදාන කියලා ගාම බඩුව ගන්න කියනවා අයියෝ මාරු ගන්න තැන ගාන කරන්නේ බඩුව ගන්න එනවා ගෙලින් කියනවා ඇයි එහෙම වෙන්න එපා ඇයි බං මොකටද බං ඉතින් තියන ඉඳපන් අඩ උඹලා ඕක කරලා මොනවද බං ලැබෙන්නේ මෙහෙමයි මම මේ බයින්නේ මචං මම පර්සනලි කරන්නේ මට දැන් මේක වීඩියෝ කවර් මට බනින්න දන්නෙත් නෑ එහෙම කියන්න බෑ බැනර ප්‍රශ්න නැහැ නේ අපි ප්‍රශ්න නැහැ මට ඕන බයින්න ප්‍රශ්න නැහැ මගේ මතේම තමයි මම ඔය එක එක කිව්වා කියලා මම වෙනස් වෙන්නේ මම කැමති නැත්නම් කැමති නෑ නෝනමයි හරිද ඒක හින්දා මේ ඕනි කේස් එකක්ද උඹලා කේස් දානවා දානි මන් දන්නේ නැහැ හරිද ඒනකොට මම දන්න තරමට ඒක සම්මත නෑ ලංකාවේ ඔව් නේද මම දන්න තරමට ඒක සම්මත නෑ උනාට එහෙම වෙන්න බෑ මම කියන්නේ හම්බෙච්ච එකෙන් ප්‍රයෝජනයි කියන්නේ ඔය වගේ තමයි කන් ලංකාවේ තියෙන පොඩි පොඩි කේස් ටික තියෙන්නේ අතරම හොඳ නරක වගේ තමයි ලංකාවේ මිනිස්සුන්ගේ ආතල් එක නෑ ආතල් වැඩ ආතල් ගන්න ගියාම ආතල් වැඩ ගොඩක් තියෙනවා টොප් බඩුව টොප් ඒකන টොප් ඔව් ඇත්තටම ලංකාවේ යන්නේ දෙන්නේ නැහැ ඉතින් ඒ ලංකාවේ යන්නේ දෙන්නේ නැත්නම් ඒ ආතල් නිසා ඔව් ඇත්තටම මේ කියන්නේ මේ ආතල් තියෙනකන් අර පිස්සු කන්න කියනවා වගේ අපි හිතනවා ආතල් නැති වුණාම ඉවරයි ආතල් තියෙනකන් අපි ඉන්නේ ඇත්තටම ලංකාවේ සුදුසු ආතල්ලියක් දාන්නේ මිනිස්සු මේ ඇත්තම ආතල් ගත්තාම අපිට අර ඒක සීමාවක් නැහැ නේ ආතල් එක. ඔව් ඇත්තටම කිව්වොත් එහෙම දැන් අර කියන්නේ මේ අද බැලුවොත් තව හෙට ආතල්ල. ඊළඟට තව ආතල්ල. තව මොකක් කරේ තව ආතල්ල දීලා ඊළඟ එක හතර වඩේ. දැන් අර හාමුදුර කෙනෙක් කාලයක් ආතල් මීට වැටෙනවා. ඒව සීන් දැන් එක සීන් අර පොලිස් කාරයෙක්ගේ සීන් උයි. ඔව් ඊට පස්සේ තව ඊට පස්සේ මචං අර බල්ලෝ කතා කරන සීන් බල්ලෝ කතා කරන ඒකත් ආතල්ලා සුපර් වේ ආතල්ලේ. එළුව බලත්තර යාළුවනේ කොහමද? තව තිබ්බා මචං අඩෝ තව මොනවද තිබ්බේ අපේ ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඕවා මේවා අර මේ ඔක්කොම කීයක්ද? හැමදාම මාසෙකට අනිවාර්යෙන් එනවා හතරක් අත් වෙනවා මාසෙකට. හතරක්වත් එනවා. අනිවාර්යෙන් ඒක හිස්ටි එන්නේ නැහැ. මාස අනිවාර්යෙන් එනවා. අතන කියන රංගන පාළුවක් නැහැ කියන්නේ පාළුවක් නැහැ. අනිවාර්යෙන් මීන්නයක් හැදෙනවා මොන කර හරිද? පහට්ට මාතල්ලක් දෙන්නේ ආන්නේ. කම්මැලිනේ ලංකාවේ ඉන්න.
ප්‍රවුට් බියර් බවට වී ටොප් බඩු කම්බයි ලංකාවේ දැන් ඔබට මතකද සූප්පෙට කසිප්පු පොන සුන්දර කටු අර කවුදර මේ කොණ්ඩේ වෙලාගෙන අර ඩයල් එක කසිප්පු කියලා විල්ලනවා උත් ගහනවා ඕක කියනවා ඒ කියන බීඩිත් කිල්ලනවා කඩේ අර පොලිස් කාර්ය බඩවල ටොප් බඩු නම් ටොප් බඩු බඩු සුපිරිද මොකක්ද කියන්නේ ඔය පොඩි පොඩි ආදරයක් තියෙන අතන තව තමයි අපි වගේ මේ සෙලිබ්‍රිටිස්ලා ඉන්නවා මේ ටික වෙන්න පොෂ් නෑ පොෂ් වෙන්න හදනවා හරි අමුතු ප්‍රනවන්සියේෂන් එකක් ඔය කැරේ ස්ටොස් ඔව් ඒක කියන්න බෑ මරණය බෑ oh my god අපි කැමතිනවා බොන්නේ අරගෙන මේකයි ඔව් අතරම පොඩි ගේස්සක් තියෙනවා මේ ඇව්වොත් මේ එක විදිහට පොර නඩු ගන්නද පොරේ වන්නේ කැපචිනෝ කියන්නේ එක්ක වියලි කලාපේ ඔව් වියලි කලාපේ බීලා තියෙන කෝපි එකක් අද්ද කෝපි එක එහෙනම් පොඩි ගේස්සක් තියෙන අතර මරු මාතල් ටිකක් තියෙප්පා එවර කොළඹ පැත්තේ උන් තිල්ලක ඉන්නවා අතල ඒ උන් තිල්ලගේ කුමාර පැද්දයක් කියාගෙන බීලා අතල අර පෝස්ට් මිනිස්සුන්ගේ පෝස්ට් එකයි අර ගොන් එක පෝස්ට් එක යන එක කියන දෙක ගොඩේ පොස්ට් කියලා කියන්නේ ගොඩේ පොස්ට් අන්න එහෙම පොඩි ගේස්සක් තියෙනවා මගේ රත්තරන් යාළුවේ ගොන් ආතල් ගොන් ආතල් නම් දෙන්න එපා නෑ උන් ආතල් දුන්න නැත්නම් අපිට ආතල් නැහැ ඔව් ආතල් ගන්න උඹලා නේමයි උඹලා කරගෙන බලන්න කොහොම සුපිරි මාතලෙන් අපි නම්ගම් කියන්න අත්‍තරම කියන්නේ කාගේවත් ළඟදී අත්‍තරම නිලියෝ දෙන්නේ සෑහෙන ප්‍රසිද්ධ වුණා එයාලා ඉන්න එකේ ෆොටෝ ගන්න සීන් මගේ ඉන්ට්‍රෝ වීඩියෝ දෙන්න නම් මම ඇත්තටම මට ලොකු ලස්සනකුත් නැහැ දෙන්නේ මොකද ඔය හිතනවා ලස්සනක් නැහැ නැද්ද එතනින් දෙන්න එක්කෙනෙක් නම් කේස් අනිත් එක්කෙනාට හොඳයි හරිද පිළිගන්නවද මම දන්නේ කවුද පස්සේ කියවම නම්ගම් කියන හරිනේ මේ පොඩි පොඩි කේස් එකක් තියෙනවා අතම හැබැයි එහෙම ඒ උන් අතල්ල දුන්නත් අපිට අතල්ල උන්නේ ඔව් ඉතින් ආකල්ල දෙන්නත් කවුරු ඉන්නේ බෑ ආකල්ලක් දෙන්නත් නේ hina වෙලා ඉන්න ලංකාවේ නේද අන්න ඒකයි නා මම කලින් ඉතින් ඇවිල්ලා ඒ නම් කියන්න බෑ ඔව් අපිට කේස් එකකට ඒ වුණා ඔය ඇත්තටම නෑ ඕනේ මේ එහෙම පොඩි පොඩි කේස් එකක් තියෙනවා හරි එනට ආතල් තියෙනකන් අපි ආතල් දිනකන් ඉන්නේ ආතල් මැරෙන්නේ නැහැ ලේසියෙන් බා ආතල් තියෙනවා ආතල් හැමදාම අප් වෙනවා පුදුම හයිප් එක යන්නේ ආය මේ ඔය ඉතින් ලංකාවේ කේන්ද්‍ර සීන් එක කොහොමද මට සුපිරි ටොප් එහෙමයි ඇත්තටම මටත් හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා ඒ ගැනම පට්ට ආදරේ කියන්නේ ආදරේ මේ කියන්නත් ඕනද කියනවද කියන්නද ඒ ඕනේ නෑ නේ ඒවා ඕනේ ගෑවෙනවා ඒවා එහෙම දෙයක් කියන්න කිව්වොත් මගේ දෙයක් ඒ ගවුල් ඒ ඕනේ නෑ ඒ ඕනේ ඇත්තටම අර කෙලින්ම මචං ලයිට් ඉයර්ස් වලින් මයින් උන්ට දින දුර අන්න ඒ විශේෂයෙන් ඔය මේ ඔය කේන්දර කියන්නේ අපේ අම්මලා බැලුවට බලන්න මම කියන්නේ ඔය කසාදයක් වෙද්දි ඔය වෙඩින් එකක් වගේ වෙද්දි කොල්ලා කෙල්ල එක බලන්න එහෙම සීන් නම් තියෙනවා මගේ තේරුවක් නැහැ නේද බලන්න මගේ මතේ මචං කියන්නේ ඔබ දැන් මෙතන කෙල්ලෙක් ඉන්නව කියලා හිතන්න ඔබ නෙමෙයි කෙල්ලෙක් ඉන්නේ මේ ඒකීමයි යාළුවෝ ඒකට මාව සෙට් නම් මට ඒක සෙට් නෑ එච්චරයි ඒක එච්චර මැච් එකක් ගහන්න පුළුවන් කියලා තේරෙනවනේ එච්චරයි ඒක කොහෙතන ඒක ඇපාද වෙන්න ඕනද ඒක කාල වෙලා බලන්න වෙනව දෙයක් ඒකේ මෙහෙමයි දැන් මේක වයසක බලයක් දන්නේ හරි ඒක ඇත්තක් ඒක ඇත්තක් ඇති අපිට වැඩක් නැහැ හරි ඒක ඇත්තටම අර ඒක මේ මේ ඔළුවට දාගන්න ඕනේ ඒක පැත්තක දීලා ගත්තා මේක පොඩක් පාඩුවේ ෂේප් එක නෑ මොකක් කරේ කේස් තියෙනවනේ ඒක හදාගන්න බැරි කමන්නේ ඒක කේස් තියෙනවා වෙන එපා අම්මෝ එපා මේ මැරෙයි ඕකයි මේකයි හදන්න පුළුවන් දේවලුත් තියෙනවා හැබැයි බඩුවම තමයි බඩුව එහෙම නෙවෙයි බඩුව ඒක කරගන්න බෑ සමහරව ඉන්නෝනේ බඩුවක් දාන්න අයියා යාමකට බඩුව කෑමකට ගමු එපා ඒ ඕනේ නෑ ඒ වගේ දේවල් ඕන නම් කරගන්න අපි නම් කරන්නේ නෑ නෙමෙයි ඉතින් දාගෙන ඉතින් උඹ ලව් කරන්න යනවා නම් ඕනේ ඔව් නොකන්න ඕනේ කොහොමද කරන්නේ මචං අර කැලේ මාරුනට පොටි පුල්ලි මාරුවෙන්න පේන් කරලා පුලි අවුල් යට හරි කියනවා බඩෝ තමයි ඒකින්ද මචං කියන්නේ හැම දේවලුත් තියෙනවා අර දේවල් තියෙනවා නිකන් ඊට පස්සේ නිකන් බඩුවේ කෑල්ලා ඉතින් දාලා ගියාට පස්සේ බෙල්ල කප් බෙල්ල දාගෙන ඉස්සු ගන්න බා ගන්න නැස්ති ඉන්න බා නැහැ තේරුවත් නැහැ එහෙනම් අපි වෙලාවට දැල්ලන්න බෙල්ල දාගෙන බඩුවර ගහලා ඒව සීන් නෙමෙයි එහෙම කේස් නැහැ අපේ අතන හිස්ටරි එක හොඳයි අතන හිස්ටරි හොඳයි අතන ඕනි තරම් ගිලෝ කියන්න පුළුවන් හොඳයි අපිට ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙල්ලොන්ගෙන් ඇඟිල්ල දික් කරලා බයින්න හේතුවක් නෑ අපිට හේතුවක් නෑ මට මතකද නෑ අන්න එහෙම අපිට සීන් නෑ අපි ගාන්න ඉන්නවා චිල්ලේ
එහෙම කේස් තියෙනවා. ඉතින් අන්තිමට අර හොරොස්කෝප් එහෙම දාගෙන අම්මට දෙන අර සමහර මිනිස්සු මම නම කියන්නේ සමහර වෙලාවට ඇස් පේන්නේ නැහැ. උට පුළුවන් නම් ඇස් දෙක හොඳ කරගනින් කොලේද මම කියන්නේ. අද ඕනේ උට එහෙම බලයක් තියෙනවා නේද? ඔබ ඇස් දෙක හොඳ කරගනින්. එහෙම මරනවා කිව්වොත් ඔව්. ඔව්. ඇත්තම ඌනම් පට්ට ආතල්ලක් දෙනවා. උට එහෙම හැදලා තියෙනවා මේවා ටිකක්. තව එකක් තියෙනවා මේ අර මේ ඌ අන්තිමට චොක වීගෙන යනකොට කියන්නේ වයසට කරපන් කියලා. වයසට කරපන්. ඒතර එහෙම ඉතින් වෙන්න එපා. එපා නේ ඕනේ නැහැ. දැන් අපිට ටූ මච් ඒක ටූ මච් ඕනේ. අපිටත් නිකන් දුකයි උඹලට දුකයි. උඹලා වයසක මිනිස්සු බලන් ඉන්න බෑ. පාවන්නේ. ඒක නෑ hina වෙන්නත් බෑ. hina නොවිත් බෑ. hina නොවිත් බෑ. අන්න ඒ කේස් එක මේ පොඩි කේස් එකක් තියනවා ඉතින් මේ පොඩ්ඩක් ආතල් එක දෙන්න. පොඩි ආතල්ලක් තියෙනවා. අනිත් එක තමයි අපේ අර මේ දැන් ඔය පේජස් ටිකෙන් එහෙම FB එකේ සුපිරි ආතල්ලයක් දෙනවා. ආතල්ලයක් දෙනවා. මට සිරි මාරු ආතල්ලයක් තියෙනවා. අපි වෙලාව FB එක පේජ් එක කරගෙන යන සුපිරි. පේජ් කරගෙන කට්ටිය සුපිරි. ඇත්තම නියමයි නා. ඒ කියන්නේ හැම එකම නෙමෙයි සමහර පේජස් තියෙනවා අතනම සුපිරි. සමහර පේජස් තියෙනවා සමහර පේජස් නම් කක්ක ගොඩවල් නෑ. ඒක ගියොත් අපිට මේ ඒක කිරීම බූට් සීන් මදී. ඔව් සමහර ඒවා. ඒ කියන්නේ උන් බූටක් ආපු එක ඒක නිසා බූට්. ඇයි මචං උඹ අහලා තියෙනවද? ඔය මේ මාවල් දෝද? ඒ කියන්නේ ඒ කතා ලියපු එක ඒක කතාව ගන්න මචං අර උන්ගේ ලව් එක උන්ට සෙට් වෙන්නේ නැහැ. ඒක මචං වෙලා තියෙන්නේ ඒක මම දන්නේ නැහැ ඇත්තද බොරුද මම මේ ඉන්ටර්නෙට් එකේ දැක්ක දෙයක්. එහෙනම් ඒක අර කතා ලියන එක කවුද උගේ නම මතක නැහැ මට. මොනවද ගන්නෑ. අන්නේ ඒ ඩයල් එක බූටක් ආවා. වයස එක ලියන එක නේ. ඌ බූටක් ආවා. බූටක් ආවා. උගේ දුක එක එක විදිහවල මිනිහ එක්ස්ප්‍රස් කරගෙන එක එක කතාවල එක එක විදිහට නැති වෙන්නේ. අන්න එහෙම කතා මම අහලා තියෙනවා. මේ වගේ කේසුත් තියෙනවා. ඉතින් එහෙම වෙන්න එපා. ඉතින් මම කියන්නේ පේජස් වලින් ආතල්ලා දෙන්න ඕනේ. අපි උඩ අප් කරලා ගන්න. මේ තමයිද අර අනිත් එක තමයි අර ලකි නම්බර්ස් එක. ලකි නම්බර්ස් මම නම් එහෙම දන්නේ නැහැ. ආ ඇත්තටම සෙට් එකක් ගන්නවා මම නම් එහෙම තමයි. මම නම් ලකි නම්බර් කියන්නේ සෙට් සමහර මිනිස්සු කියන්නේ දැන් වාසනාවන්ත අංකය දැකලා මම නම් ඒක 30ක් දන්නේ නැහැ මගේ අංකයක් නම් දන්නේ නැහැ මම ඔහේ මට නෑ ඒක මචං ඩිපෙන්ඩ් වෙනවා ඩේ ගත්ත එකකින් කියන්නේ සඳුදා 3 නම් අඟහරුවාදා 20 වෙන්න පුළුවන් මේක මචං යනවා ඒ කියන්නේ අර උදේ පාන්දර මම දැකලා තියෙනවා ටීවී එකේ ඔය රේඩියෝ වල දාලා බස් වල මේ අද්දී අපිට ඇහෙනවනේ අර ඔන්න අර ලග්නේ මේ ලග්නේ අරක කියනවා මේක කියනවා සමහර ඒවාට දැන් ඔව් ඒකත් දැන් සමහරකට හිතාවෙන්නත් බෑ දැන් කියන්නේ සඳුදා එක ලග්නෙට මම ඒක තේරෙන්නේ නැහැ උන් නිකන් මණ්ඩ දෙමළ කියනවා වගේ ඇත්ත ඒක සඳුදා එක ලග්නෙකට මචං මම දන්නේ මගේ ලග්න විතරයි එච්චරයි මං ඉතින් ඔව් මොනවද කෙල්ල සෙට් එක තියෙනවට කියන්නේ අන්න ඒක සවුන්ඩ් එකකට අංකරුවද මට තිරාට තේරෙන්නේ නැහැ නෝ දැන් සඳුදා කෙල්ල සෙට් වෙන එකට මචං අංකරුවද මල ගියක් සපාටට එහෙම කේස් තියෙනවා ඇත්තම සුපිරි මට තේරුන්නේ නැහැ කීප එක ඒක අසම අහගන්න මුගේ පොඩ ටියුබ් ලයිට් සීන් එකක් තියෙනවා පොඩ මොලේ කේස් එකක් තියෙනවා මේ ඒ ඔය මොලේ කේස් එකක් තියෙන්නේ මචං අර අඩෝ ඒවා කියන්න ඕනේ ඇත්තටම අර පුක කල් ගන්න ඕනේ නැහැ මෙතෙන්ට අර මොන වැඩ ගන්න කල් සීන් එක තමයි එතන වෙලා තියෙන්නේ මේ එතන මම්මුට ක්‍රීම් හිව් තරම් දුන්නා මොකක් කැරෙන්න ගන්න පුරුදු වෙන්න බා මු ගත්තේ නෑ ඉතින් යකෝ කීයද 10000 ක්‍රීම් මම නිකන් හම්බුනේ මම මුට දුන්නා අර මම ගත්තේ නෑ මුට සුදු වෙන්න කියලා නට උට ස්පාගේ කළු කොල්ලොන්ට ආසයි කෙල්ලෝ එක උඹට කෙල්ලෙක් ඉන්නවද නෑ නෑ ඉතින් කොහොමද කියන්නේ බලන්න යන්නේ වීඩියෝ නෑ ඒක අඩේ බඩුවට ගන්න උඹට කියන්නේ හරි දැන් පුක සුදුයි මේ පුක සුදුයි උඹට කෙල්ලෙක් ඉන්නවද උඹගේ කළු කෙල්ලොන්ට ආස කළු කොල්ලොන්ට හරි දැන් උඹට පුක සුදුයිනේ නෑ දැන් උඹගේ හරි සුදු කොල්ලොන්ට ආස කියලා කිව්වේ නෑ කෙල්ලෝට ගන්න උඩු දෙන්නවා අපේ මතක් කරන්න ඕනේ යාළුවෙක් නෑ කොන්නේ කවුද ඉමින් කියන කවුද ඉමින් කිය අපේ දැන් සෙට් එකකින් බඳලා එකට කෙල්ලෙක් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා ඉතින් ගෙල්ලෝ නෑ තමයි වෙන්නේ බඳපු එක නම් අවුලක් නෑ කෙල්ල ඔව් ඉන්න තාම ඌ තාම පණ පිටින් ඉන්නවා ඔව් කෙල්ල ඉන්න එකක් තියෙනවා අවුලක් නෑ ඔය පොඩක් කොල්ල කපනවා අවුලක් කොල්ල කපනවා පොඩ්ඩක් මේ එනට අවුලක් නෑ අනිත් උන් දෙන්නට ඉතින් ගෙල්ලොට තින්දා උන් ඉතින් රත්යාද යන එක ඉන්නවා උන්ට ඇත්තටම මම නම් ගම් බයික් එකක් ගන්නවා අරේ මේ යනවා කණින් පෙන්නද හැකි කණෙන් පෙන්නන්න මාත් කණෙන් පෙන්නන්න ඇත්තටම එහෙම කේසක් කියලා මේ ඔහොම තමයි ඉතින් අපි
ඕක තමයි ඇත්තම ඕක අපේ තමයි. ලංකාවේ මිනිස්සුන්ගේ ඉතින් ඔය ලංකාවේ කියන්නේ ඔය මිනිස්සු අපි- කතා කරේ ඇත්තම 100ට එකක් දෙකක් වගේ. තව ගොඩක් දේවල් ඔව්, තව ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම පොඩ්ඩක් එහෙම අපි ඕනනම් අපි තව එපිසෝඩ් එකකින් එන්න ඕනනම් කියන්න ඔයගොල්ලෝ පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න ඔව් ඇත්තම අපි කියවෙන දේවල් ගොඩක් තියෙනවා මෙතන. ඒවත් තව ඕනනම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න පුළුවන් මේක අපේ ෆස්ට් වීඩියෝ එකේ හින්දා අපි ටිකක් ෆිල්ටර් කරලා කිව්වා. ෆිල්ටර් කරලා කිව්වා අපි ඇත්තටම අපි නැත්නම් අපේ වචන මාලාව මේක නෙමෙයි. හරිද? අපේ නැචරල් වචන මාලාව ගත්තත් එහෙම පොඩ්ඩක් අර ඔව් 100ට දැන් වචන 10ක් ආවා අනිවාර්යෙන් 6ක් විතර නෑ 6ක් නෙමෙයි 9ක් විතරම ඕන නැකේ කුමාර ටී පාගේ ටී ටී තමයි. හරිද? ඒකෙන් ඉඳලා අපි පොඩ්ඩක් ෆිල්ටර් කරලා පොඩ්ඩක් අර මේ කරලා ගත්තා ඇත්තටම ෆස්ට් එපිසෝඩ් එකේ ඉඳලා. බොහොම කට පරිස්සමෙන් ඔව් ඇත්තටම හරි අමාරුයි. මේ කියන්නේ කලිමුනේ බෝතල් පත්‍රයක්. බෝතල් පත්‍රකාරයෙක් යනවා වීඩියෝ එකක් ගන්න බෑ මොක තමයි ලංඟ ඒක මේක පාට විනාගෙනට කෑල්ල ඒ කෑල්ල දාන්න අපේ දෙවනි එපිසෝඩ් එක වගේ දැන් අපි අපේ නැචරල් තත්ත්වෙට එන්න. ඕ නැතිවලට කුණුව පැද්දා හැබැයි උඹට බාන්න පුළුවන් නේද තමයි මේ- බලන කට්ටිය ඉන්න නැති කට්ටිය යන්න මේක අපි කරන්නේ ගෙදර කට්ටිය ඉන්න වෙලාව. ඔව් හරිද? ඒක ප්‍රධානම ඔව් හේතුව. ඒක කුණුව පාවිච්චි කරන්න බෑ පොඩ්ඩක් අමාරුයි. ටේස්ට් එක අවුල් කොහොමද කියනවා කියලා දන්නවා. ඒ වුණාට අපේ ස්ටෑන්ඩඩ් එකට පොඩ්ඩක් කේස් එක. මේ වගේ පොඩි පොඩි කේස් එකක් තියෙනවා. ඒකෙන් අපි බලමු. ඉස්සර එපිසෝඩ් එක ඕගොල්ලෝ මේක තමයි එපිසෝඩ් එකක් ඕන නම් නැත්නම් කමෙන්ට් එකක්. ඔය කමෙන්ට් දාන්න බලන්න නේද දාන්නේ වුණත් අපි එහෙම කරන්න. මේ එහෙනම් ඉතින් thank you. අපිත් අපේ වීඩියෝ බලුවට ආදරෙයි ආදරේ ආදරේ අට ආදරෙයි ලයික් එකක් එහෙම දාගෙන යන්න වීඩියෝ එක ලයික් කරලා කරන්න. බලන්න ෂෙයා කරලා දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ආයෙත් එපිසෝඩ් එකකින් හම්බෙමු. ජය වේවා ජය වේවා.